සුබම සුබ ජයග්‍රාහී දවසක් වෙන්න කියලා මේ වීඩියෝ එක නරඹන සියලුම දරුවන්ට දෙමාපියන්ට මම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ පුතේ උසස් පෙළට කොමර්ස් විෂය ධාරාව තෝරගෙන ඉන්න සහ තෝරගන්න ඉන්න දරුවන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්න තොගයකට සම්පූර්ණ පිළිතුරු ලබා දීමක්. මම මදුෂාන් රාජපක්ෂ මම වෘත්තීය වශයෙන් පුතා රාජ්‍ය විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් විදිහට මට අත්දැකීම් තිබෙනවා. ඒ වගේම මම ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරියෙක්, ඒ වගේම පශ්චාත් උපාධිධාරියෙක්, ඒ වගේම බැංකුකරණය පිළිබඳ පුතා විද්‍යාපති උපාධියක දැනුමින් පෝෂණය වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අපේ රටේ ගොඩක් දරුවන්ට A level වලට කොමර්ස් වලින් ඉදිරියට යන්න තියෙන පාර පිළිබඳව තියෙන තොරතුරු ප්‍රමාණය බොහෝ දරුවන්ට අඩුයි. යම්සි දරුවෝ ප්‍රමාණයකට ඔවුන්ගේ තොරතුරු ගන්න පුළුවන්. ඔවුන් ඊට පස්සේ ඒ පාරේ හරියට ගිහිල්ලා ඉස්සරහට යනවා. නමුත් බහුතරයක් දරුවන්ට A level වලට ට්‍රෙන්ඩ් එකට කොමර්ස් කරන්න ආවට එකෙන් කොහොමද අපි සාර්ථක වෙන්නේ? අපිට මොනවද යන්න තියෙන විශ්වවිද්‍යාල උපාධි මොනවද? කොච්චරක් කැම්පස් ගන්නවද? කොච්චරක් ෆේල් වෙනවද කොමර්ස් කරලා? මේකට යන්න සුසුකම් මොනවද? කොමර්ස් කරාටම බෑ ඒකෙන් සාර්ථක වෙන්න අවශ්‍ය වෘත්තීය සුසුකම් මොනවද? ඒව ගැන පුතේ ගොඩක් දරුවන්ට නිවැරදි මඟ පෙන්වීමක් සහ පුතේ මාර්ග උපදේශයක් ඊටම අඩුයි. ඉතින් ඒ අඩුව පුරවන්න තමයි මම මේ කොමර්ස් හරි මඟ කියන සම්මන්ත්‍රණය දියත් කරේ. ඇත්තටම මම මේකේ සම්මන්ත්‍රණයක් කරා මීට දවස් අද එක්කර කලින්. දැන් මම මේ අද මේ වීඩියෝ එක පටිගත කරන්නේ 2026 7/14. නමුත් මීට මම සති දෙකකට විතර කලින් කරා දරුවන්ට මේ සම්බන්ධ සජීවී සම්මන්ත්‍රණයක්. දරුවෝ 500කට අධික ප්‍රමාණයක් පුතේකට සජීවීව සම්බන්ධ වුණා. නමුත් බොහෝ දරුවෝ ඉල්ලීම් කරා මේ සම්බන්ධ වීඩියෝයක් දෙන්න කියලා. මම මේක රෙකෝඩ් කරේ නෑ. ඒ නිසා මම තීරණය කරා මේ වැඩසටහනම නැවත ඔයාලට පටිගත කරලා ලබා දෙන්න ඕනේ කියලා. හරි. පුතේ මම මේක ඉදිරිපත් කරන කරුණු ගත්තොත් මම ලොකු රිසර්ච් එකක් කරා. මම මේ ගැන හෙව්වා සහ මමත් ඒ ලෙවල් කාලේ නොදැන හිටපු, නමුත් මම විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ශිෂ්‍යයෙක් විදිහට වගේම කතිකාචාර්යවරයෙක් විදිහට මම ලබපු අත්දැකීම් එක්ක ඒ හොයාගත්ත දේවලුත් එක්ක තමයි ඔයාලට මම මේ ටික කියන්නේ. අපි විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා හොයාගත්ත බොහෝ දේවල් ඔයාලට අපි ඊට කලින්ම කියන්න පුතේ ඔයාලා අපිට වඩා ජීවිතේ ගොඩක් දුර සාර්ථක වෙන්න ඕන නිසා. සහ ඒ වගේම මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ඉගෙනගෙන උඩට ආපු මිනිස්සු විදියට අපේ තියෙන සමාජ වගකීමක් විදිහට තමයි මම මේ වැඩේ ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. මතක තියාගන්න මේ වීඩියෝ එකේ කාලය ගැන මට නිශ්චිතව කියන්න බෑ. සමහරවිට ටිකක් පොඩ්ඩක් දිගු වෙන්න පුළුවන්. නමුත් මේකේ තියෙන හැම වචනයක්ම පුතා ඔයාගේ ජීවිතේ වෙනස් කරන සුවිශේෂීම දෙයක් වෙනවා කියලා මට ඉරහඳ වගේ විශ්වාසයි. හරි. සරලව කිව්වොත් මට දරුවෙක් ඉන්නවා නම් මේ වෙලාවේ මම මගේ දරුවා කොමර්ස් කරනවා නම් මම එයාට දෙන ඇඩ්වයිස් ටික තමයි පුතා මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. හරි. එතකොට පුතේ මම මේ වැඩසටහනේ පෙළ ගැස්මක් හදාගත්තා. ඒ පෙළ ගැස්ම ඔයාලට පෙන්වුවොත් මම මේ වැඩසටහනේදී කතා කරන්නේ පුතා මෙන්න මේ මාතෘකා ටික. ඒ තමයි ළමයි පළවෙනි එක කොමර්ස් හැදෑරීමට අවශ්‍ය අවසුසුකම් මොනවද? ගොඩක්ලාට A5, A6, A7, A8 ගත දරුවන්ට මේ ප්‍රශ්නේ නැහැ. නමුත් අඩු ප්‍රතිඵල ගත දරුවන්ට මේක හිසේ දැවෙන ප්‍රශ්නයක්. ඒ දෙමාපියන්ගේ ප්‍රශ්නයක්. සමහරට වගේ යාළුවෝ ඇති පුතා මේකෙන් ඔළුව ගිනිගත්තු දරුවෝ. ඒතර මම නැවත කියන ඔයාලා මොන විෂයද ඔයාලා මොන ප්‍රතිඵලයද වුණත් ඔයාලට කොමර්ස් වලින් එනවල් කරන්න පුළුවන්. ඒකට මාර්ගය මම පෙන්නනවා. දෙවෙනියට පුතේ අපි කතා කරනවා කොමර්ස් වලින් හදාරන්න පුළුවන් විෂයන් මොනවද කියන එක පුතේ. ඊළඟට අමතරව නේද දෙන්න මට. ඊට පුතේ තුන්වෙනියට අපි කතා කරනවා පුතා කොමර්ස් විෂයන් වල අතීත ප්‍රතිඵල විශ්ලේෂණය. දැන් ගොඩක් දරුවෝ ඉතින් ඉන්නවනේ පුතා මේක පාට රීසි වැඩක් කියලා. ඔයාලා දන්නවද පුතා අන්තිමට තිබු උසස් පෙළ විභාගයේ 59000කට ආසන්න දරුවෝ ප්‍රමාණයක් කොමර්ස් කරනවා. හැබැයි විෂයන් තුනට මේ ගන්නේ පුතා ළමයි 2200 ගාණක්. ඉතින් ඕක තේරුම් ගන්න නැහැ ගොඩක් දරුවෝ. ඒකලා මුලින් ඉඳලා මහන්සිලා වැඩ කරන්නේ නැහැ. ඒතකොට මම ඔයාලට පෙන්නනවා එක එක විෂයන් වල කොහොමද ප්‍රතිඵල එක එක විෂය ධාරාවල ප්‍රතිඵල කොහොමද? ඒවා ගැන මම ඔයාලට
පැහැදිලි කිරීමක් කරනවා. ඒක මම හිතනවා ඔයාලට උසස් පෙළ ප්ලෑන් කරගන්න ගොඩක් වටී කියලා. ඊළඟට පුතේ මම පැහැදිලි කරනවා කොමර්ස් වලින් හැදෑරිය රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධි. ගොඩක් දරුවෝ හිතන් ඉන්නේ ජයවර්ධනපුර විතරයි කොමර්ස් වලට තියෙන්නේ. කොමර්ස් වලින් යන්න පුළුවන් උපාධි ප්‍රමාණය දන්නේ නැහැ. ඒක තියෙන ඩිග්‍රී වෙරයිටිස් ටික දන්නේ නැහැ. ඉතින් මේකේ පුතා මම ෆුල් ගයිඩන්ස් එකක් ඔයාලට දෙනවා. ලංකාවේ උසස් පෙළ වලට සමත් වෙලා රාජ්‍ය විශ්වවිද්‍යාල වල ගිහිල්ලා කරන්න පුළුවන් උපාධි මොනවද කියලා. ඒක ඔයාගේ අනාගතේ යන්න පුළුවන් රැකියාවත් එක්ක තීරණය කරගන්න ඕන දෙයක්. ඒ වගේම පුතා මම පස්වෙනිද කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොමර්ස් කරලා සාර්ථක වෙන්න අවශ්‍ය වෙන වෘත්තීය සුසුකම්. පුතේ O level A level කියන්නේ අපේ අධ්‍යාපන සුසුකම්, ඩිග්‍රී කියන්නේ අධ්‍යාපනික සුසුකම්. හැබැයි පුතේ අපිට ජොබ් මාකට් එක ඉස්සරහට යන්න නම් අනිවාර්යයෙන්ම කොමර්ස් කරන ළමයි ඊට අදාළ වෘත්තීය සුසුකම් සපුර ගන්න ඕනේ. ඔයාලා දැකලා ඇති පුතේ ගොඩක් දරුවෝ ඉන්නවා A level O level ඩිග්‍රී කරලා තියෙනවා. හැබැයි පුතා ජොබ් නැහැ. ඒ යාළගේ වරදක් නෙවෙයි පුතේ. යාළා දන්නේ නැහැ රැකියාව වෙන්න පොළට යද්දී අපිට අධ්‍යාපනික වගේම වෘත්තීය සුසුකමුත් ඕනේ කියන එක. මම මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරනවා කොමර්ස් කරන ළමෙක් කොහොමද තමන්ගේ සාර්ථකත්වය සඳහා වෘත්තීය සුසුකම් හදාගන්නේ කියලා. ඊට අමතරව පුතේ මම අවසානයේ කතා කරනවා කොමර්ස් කරපු දරුවෙකුට ලෝකයන් තියෙන ඉහළ වැඩුප් සහිත රැකියා අවස්ථා මොනවද කියලා. ඒතර ඔයාගේ ජීවිතයට ප්ලෑන් කරලා හරියට පුතා ටාගට් එකට වැඩ කරගන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතනවා මේකේ ගොඩක් දේවල් කොමර්ස් කරන දරුවන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න වටින රත්තරන් අදහස් තියෙනවා කියලා මම විශ්වාස කරනවා පුතේ මගේ පැත්තෙන්. ඔයාලා ඒක ඉවසීමෙන් අහගෙන ඉන්න එක ඔයාලගේ ජීවිතේ පුතා ලොකු ඉදිරිපීමකට හේතු වෙයි. හරි. පුතේ මම මුලින්ම යන්නේ ඔයාලත් එක්ක කතා කරන්න කොමර්ස් හැදෑරීමට අවශ්‍ය අවම සුසුකම් ගැන කතා කරන්න. දැන් මුලින්ම මතක තියාගන්න ඕන දේ තමයි ළමයි. අපිට උසස් පෙළ හදාරන්න පුතේ පාරවල් දෙකක් තියෙනවා. එකක් පුතේ අපිට පාසල් ශිෂ්‍යයෙක් විදිහට පාසලකට ගිහිල්ලා උසස් පෙළ හදාරන්න පුළුවන්. දෙවෙනි ඔප්ෂන් එක තමයි පුතේ අපිට පෞද්ගලික අපේක්ෂකයෙක් විදිහට උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා අපේ උසස් පෙළ සුසුකම සපුර ගන්න පුළුවන්. මාර්ග දෙකයි. හැබැයි මම දරුවන්ට හැම වෙලේම රෙකමන්ඩ් කරන දේ තමයි ඔබට පාසලකට ගිහිල්ලා උසස් පෙළ කරන්න පුළුවන් නම් පුතේ ඒ අවස්ථාව මගහැර ගන්න එපා. ඒ අවස්ථාව ගන්න. හේතුව තමයි ඔබට පාසලකට ගියහම ඔබට A level කියන්නේ අධ්‍යාපනික සුසුකමක් පුතේ. හැබැයි A level එක්කම පුතේ පාසලකට ගියහම තමයි පුතේ වගේ ක්‍රීඩා කුසලතාවට වර්ධනය කරගන්න අවශ්‍ය අවස්ථාව හම්බෙනවා. ඔයාලට පුතා එක සොසයිටිස් වලට ජොයින් වෙලා ටීම් වර්ක් කරන්න අවස්ථාව හම්බෙනවා. ඉස්කෝලේ දිනක කමර්ස් සොසයිටි තියෙනවා. නේද? ක්‍රීඩා උත්සව තියෙනවා. ඒවයි සංවිධායක මණ්ඩලයේ ජොයින් වෙන්න පුළුවන්. ඒ පාසලට ගියහම පුතේ සමහර අතිරේක ස්කිල් අපේ ජීවිතේට හම්බෙනවා. අද ජොබ් මාකට් එකට යද්දි පුතේ ඔයාලගේ A level සුදුසුකම් විතරක් නෙවෙයි බලන්නේ ඩිග්‍රී විතරක් නෙවෙයි පුතේ බාහිර ක්‍රියාකාරකම් බලනවා. ඉතින් ඒ නිසා ඔයාලට පාසලකට යන්න පුළුවන් නම් පාසලට ගියාට විතරක් වැඩක් නැහැ. පාසල් යන දරුවෝ බලන්න හැමලෙම ක්‍රීඩා A level කාලේ මොන හරි ක්‍රීඩා වලින් සර්ටිෆිකේට් ටිකක් එකතු කරගන්න. සර්ටිෆිකේට් ටික එක පැත්තකින් එක CV එකට හොඳයි අනිත් පැත්තෙන් ඔය කුසලතා හැදෙනවා. අනිත් පැත්තෙන් පුතා එක සොසයිටිස් වල ජොයින් වෙන්න. ඒ වගේ වැඩ කරන්න. ඒ වගේ දේවල් ටික එකතු කරගන්න. එක පැත්තකින් CV එකට හොඳයි වාගේ ජොබ් එක ඉස්සරහට යද්දි ඒ වගේම ළමයි ජීවිතේට අර කුසලතා හදා ගන්න පුළුවන්. නිසා පාසල් යන්න පුළුවන් නම් ඔයාලා මම කියන්නේ මම රෙකමන්ඩ්ම කරන දේ තමයි A level වලට පාසලට යන්න පුළුවන්. ඒ යන්න. ඒකෙන් අධ්‍යාපන සුසුකම් වගේම පුතා වෙනත් බාහිර දේවලුත් ඔයාගාව හැදෙනවා. හොඳ නෙට්වර්ක් එකක් යාළුවෝ සෙට් එකක් හදා ගන්නත් පුළුවන් වෙනවා ළමයි. අනිත් පැත්ත ගත්තොත් ඔයාලට පෞද්ගලික අපේක්ෂකයෙක් විදිහට යන්නත් පුළුවන්. මම කියන්නේ පාසල් හරහා ගිහිල්ලා A level කරන්න බැයි නම් ඔයාලට තියෙන එකම ඔප්ෂන් එක පුතේ පෞද්ගලික අපේක්ෂකයෙක් විදිහට A level කරන එක. හැබැයි එහෙම කියලා අර පාසල් යන්න බැරි පාසල් ගිහිල්ලා දරුවෙක් ගන්න දේවල් ටික ඔයාලට පෞද්ගලිකවත් ගන්න පුළුවන්කම තියෙනවා පුතේ. ඉතින් පෞද්ගලික අපේක්ෂක විදිහට ඔයාලා A level යද්දී ඔයාලා ප්‍රයිවට් A level යන්න වෙන්නේ. ඒක අදාළ වෙන්නේ නැහැ විශ්වවිද්‍යාල ප්‍රවේශයට ගැටලුවකුත් නැහැ. ජොබ් එකකට යන ගැටලුවකුත් නැහැ. ගොඩක් සමහර මම දැකලා තියෙනවා මිත්‍යා මත පළ කරනවා මෙහෙම ප්‍රයිවට් කරපුවාම ගැටලු නැහැ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. එimhe ජොබ් එකකට ගියාම ඔයා A level ප්‍රයිවට්ද ස්කූල් එකෙන්ද කරලා තියෙන්නේ කියලා හොයන්නේ නැහැ. ඔයා විශ්වවිද්‍යාලයට ඔයාව ගන්න යද්දී ඔයා ප්‍රයිවට්ද කරලා තියෙන්නේ පාසලේද කරලා තියෙන්නේ කියන එක සලකා බලන්නේ නැහැ. ඉතින් මිත්‍යා මත වලට රැවටෙන්න එපා ළමයි. මම වාක්‍යයෙන් ඒ ටික කියන්නේ. ඉතින් පෞද්ගලික අපේක්ෂකයෙක් විදිහට ඔයාලට පාසල් හරහා A level කරන්න බැයි නම් ඔයා පෞද්ගලික අපේක්ෂකයෙක් විදිහට තමයි පුතේ A level කරන්න ඕනේ වෙන්නේ. ඔයාගේ ආසාව ඩ්‍රීම් එක කොමර්ස් කරන එක නම්. එතකොට හැබැයි ඔයාලට අර ක්‍රීඩා අවස්ථා විවිධ සමාජ
ක්‍රියාකාරකම් වල සම්බන්ධ වෙලා පාසල හරහා කරන දේවල් වලට ජොයින් වෙන්න බැරි වෙනවනේ. හැබැයි වාට ඒ දේ කරගන්න පුළුවන් පුතා ක්‍රම ටිකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රදේශයේ තියෙන ක්‍රීඩා සමාජයකට සම්බන්ධ වෙන්න. ඒකල ස්කිල් එක හදාගන්න. ඊට පස්සේ ඒකෙන් සර්ටිෆිකේට් ගන්න. ගමේ තියෙන යවුන සමාජයට ජොයින් වෙන්න. පෞද්ගලික අපේක්ෂක දෙන ඉන්නවා. ඒතර ඒවා හරහා තියෙන මේ ක්‍රීඩා වලට යන්න එක එක වැඩසටහන් වලට යන්න සර්ටිෆිකේට් එකතු කරගන්න. ස්කිල් එක හදාගන්න. ඔය රතුකුරු සංවිධානය කියලා තියෙනවා. සරෝදය කියලා තියෙනවා. ඒ වගේ පුතා විවිධ සංවිධාන තියෙනවා. ඒවට ජොයින් වෙන්න. ඒ කරලා පුතේ ඔයාට අර පාසල් අධ්‍යාපනයේට යන අය බාහිර ක්‍රියාකාරකම් මරා ගන්න සර්ටිෆිකේට් ස්කිල් ටික ඔයාලට පුතා පෞද්ගලික අපේක්ෂයක් වුණත් අර විදියට හදා ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම දෙකෙන්ම අවසාන ඔයා කරන්නේ පුතා A level වලට තමයි ඉන්නේ කොහෙන් ගියා. මේ ක්‍රම දෙකෙන්ම ඔයාලට හදා ගන්න පුළුවන්. පුතේ මම නැවත ඔයාලට කියන දෙයක් තියෙනවා. සමහර දරුවෝ ඉන්නවා පුතේ. තාම බයේ ඉන්නවා මම A level කවර්ස් කරන්න හිටියා නමුත් මගේ ප්‍රතිඵල අඩුයි කියලා. ඉතින් එහෙම දරුවන්ගේ දෙමාපියොන්ට දරුවන්ට මේක ෂෙයා කරන්න. එයාලා ලොකු සහනයක් වෙයි පුතා මේ මාර්ගයේ. හරි හරි. ඒතර පුතේ මම ඉස්සල්ලාම එනවා පාසල් අධ්‍යාපනයේ පැත්තෙන් ඔයා A level කරනවා නම් ඔයාට තියෙන්න ඕන සුසුකම් මොනවද කියලා බලන්න පුතේ කොමර්ස් කරන්න. ලංකාවේ පිළිගත් සම්ප්‍රදාය තමයි පුතේ ලංකාවේ පාසලකට උසස් පෙළ හදාරන්න යද්දී තියෙන උන අවම සුසුකම් විදිහට සැලකන්නේ පුතා මෙන්න මේ සුසුකම් ටික. දැන් මේකෙදි මම එක දෙයක් ඔයාලට කියන්න ඕන ළමයි ඒ තමයි මොකද්ද මේ දැන් සමහර පාසල් වල එතන සමහර ජාතික පාසල් තියෙනවා. පුතේ ජනප්‍රිය පාසල් තියෙනවා. දැන් මම ඉන්නේ නුවර. නුවර ගත්ත පුතේ සමහරවිට නුවර මහාමාය හයි ස්කූල් ඊට පස්සේ ධර්මරාජ කිංසුඩ් ඒ වගේ පුතා වෙන ජනප්‍රිය පාසල් යන්න ගියාම සමහරවිට පුතා ඒ 8 ඒ 9 ඒ 7 ඉල්ලනවා කොමර්ස් කරන්න ගියාම. කොළඹ ආනන්ද නාලන්ද රොයල් වල එක එක දිස්ත්‍රික් වල තියෙන ප්‍රධාන පාසල් වල පුතේ හින්න හයි රෑන්ක්ස් ඉල්ලනවා ආර්ට්ස් ටෙක්ද කොමර්ස්ද කියලා නෑ පුතා. හොඳ ඒ වලින් තමයි යන්න ඕනේ. හරිද? ඒක වෙන කතාවක්. හැබැයි ළමයෙකුට පුතා සාමාන්‍ය ලංකාවේ කියන්නේ ඉන්න පාසලේ හරි සාමාන්‍ය පාසලක හරි පුතා ඒ ලෙවල් කරන්න ඕන අවම සුසුකම් ටික තමයි මම මේ ඔයාලට කියන්නේ ළමයි. ලොකු පාසල් වලට යන්න ගියාම සමහරවල්ලාට පුතා ඒ 8 7 ඉල්ලනවා පුතා කොමර්ස් හරි ආර්ට් හරි මොනවා හරි කරන්න ගියාම. ඒතර මේ මම පෙන්නන්න යන්නේ පුතේ අවම සුසුකම්. ඔයා ඉන්න පාසලේ හරි පුතා ඔයාට ඒ ලෙවල් කොමර්ස් කරන්න පුළුවන් අවම සුසුකම්. සාමාන්‍ය පුතේ ලංකාවේ පාසල් අධ්‍යාපනය ලබන්න තියෙන අවම සුසුකම තමයි පුතා A level කරන්න මෙන්න මේක. ඒ තමයි පුතා එක්වරකදී විෂයන් 6ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සමත් වෙන්න ඕනේ. එම විෂයන් 6 අතර පුතේ භාෂාව ගණිතය ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම පුතේ සමත් වෙච්ච විෂයන් 6න් පුතා 3කට අනිවාර්යයෙන්ම C හෝ ඊට ඉහළ ප්‍රතිඵල තියෙන්න ඕනේ. මේක තමයි පුතා සාමාන්‍ය ලංකාවේ O level සමත් කියලා ගන්න සාමාන්‍ය ක්‍රයිටීරියා එක. එතකොට මේක තියෙනවා සාමාන්‍යයෙන් ඔයා ඉන්න පාසලේම හරි අර ලොකු ජනප්‍රිය පාසල නෙවෙයි ඔයා ඉන්න පාසලේම හරි ඔයාට A level වල කොමර්ස් පහසුවෙන් කරන්න පුළුවන්කම තියෙනවා. කොහොම නමුත් උදේ මේ ඉන්න පාසලේම හරි ඔයාගේ රිසල්ට් අඩු නම් තියෙන බල අවම සුසුකම් අවස්ථා කිහිපයක් තියෙනවා පුතා පාසලේ ඉන්න විදුහල්පතිත් එක්ක කතා කරලා ඔයාට කොමර්ස් කරන්න අවස්ථාව හදාගන්න. ඉන්න පාසලේම හරි මම කියන්නේ කොමර්ස් තියෙන සාමාන්‍ය පාසලක. එක අවස්ථාවක් තමයි පුතේ කොමර්ස් කරන්න තියෙන දැන් මම කිව්වේ සාමාන්‍ය A level සමත් වීම සම්බන්ධ සුසුකම තමයි අර කිව්වේ. මම මේ දැන් කතා කරන්න යන්නේ පුතේ කොමර්ස් සම්බන්ධ අවම සුසුකම්. ඒ කියන්නේ ඔයා ඉන්න පාසලේම හරි අඩු කොමර්ස් තියෙන සාමාන්‍ය පාසලක කොමර්ස් ස්ට්‍රීම් එකේ ක්ලාස් එකකට යන්න A level ඉස්කෝලේකට යන්න ඕන සුසුකම් කතා කරන්න යන්නේ. පළවෙනි අවස්ථාව තමයි ළමයි මෙන්න මේම අවස්ථාව. ඔයා පුතා විෂයන් 6ක් සමත් වෙලා ඒ විෂයන් 3කට පුතා C හෝ ඉහළ ප්‍රතිඵල ලැබලා තියෙන්න ඕනේ. එතනදී ඔයාට භාෂාව ගණිතය සහ ඉංග්‍රීසි සමත් වෙලා තියෙනවා නම් පහසුවෙන් සාමාන්‍යයෙන් කොමර්ස් ස්ට්‍රීම් එකකට ගන්න පුළුවන්. ඉන්න පාසලේම හෝ සාමාන්‍ය පාසලක කොමර්ස් ශිෂ්‍යයෙක් විදිහට යන්න පුළුවන්. ඊට අමතරව පුතේ තව අවස්ථාවක් තමයි පුතා මෙන්න මේ අවස්ථාව. පාසලේ විදුහල්පතිත් එක්ක කතා කරලා මේ අවස්ථාව ගන්න පුළුවන් වෙන්නේ A level වලින් කොමර්ස් කරන්න යනවා නම් මේ වගේ සුසුකම් තියෙනවා නම් අනිත් තවම සුසුකම තමයි පුතා දෙවෙනි අවස්ථාව මෙන්න මේක. ඒ තමයි විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ පුතා. ඒ විෂයන් 3කට ළමයි. මෙතන printing mistake එකක්. C හෝ ඉහළ ප්‍රතිඵල තියෙන්න ඕනේ. අර තියෙන C තුනෙන් හෝ C හෝ ඊට ඉහළ ප්‍රතිඵල තියෙන විෂයන් තුනෙන් එකක් එක්ක ගණිතය වෙන්න ඕනේ, එක්ක ඉතිහාසය වෙන්න ඕනේ, එක්ක O level කොමර්ස් වෙන්න ඕනේ, නැත්නම් ව්‍යවසායගත අධ්‍යයනය වෙන්න ඕනේ. එහෙම තිබුණොත් ඔයාට පාසල විදුහල්පතිතුමත් එක්ක කතා කරලා කොමර්ස් විෂය ධාරාවෙන් පුතා උසස් පෙළ කරන්න ප්‍රවේශය ගන්න පුළුවන් පාසලක ඉන්න පාසලේ. ඔය අවම සුසුකම් මම කිව්වේ පුතා. හැබැයි මෙහෙම අවස්ථාවක් තියෙනවා පුතා. මම දැකලා තියෙන ඉතිහාසයේ සමහර කතන්දර සමහර දරුවෝ ඉන්නවා පුතා
තමන් ගණිතේ ඉංග්‍රීසි ෆේල් වුණාට ගණිතේ ෆේල් කියන්නකො. ගොඩක් ලාට ගණිතේ ප්‍රශ්න තමයි ගොඩක් දරුවෝ තියෙන්නේ. හැබැයි යා කොමර්ස් කරන්න කැමති කියන්නකො. සමහරලාට සමහර පාසල්වල විදුහල්පතිවරු පුතේ දරුවන්ට අවස්ථාව දෙනවා. දැන් ඔය 2025 O level කරපු දරුවෙක්නේ. A level ඔයා පන්තියට එන්න මම ඔයාව බාර ගන්නම්. විදුහල්පතිගේ තමයි තීරණය තියෙන්නේ. හැබැයි ඔයාගේ ෆේල් වෙච්ච විෂයන් ටික මට 26 O level වලදී පාස් කරලා පෙන්නන්න ඕනේ කියලා කියනවා. ඔයා පාස් වුණොත් ඔයා දිගටම A level පන්තියේ පාස්ලේ තියා ගන්නවා. නැත්නම් ඔයා ඩ්‍රොප් කරනවා. එහෙම අවස්ථා තියෙනවා පුතේ. දැන් මම එක එක්සැම්පල් එකක් කියන්න ළමයි මට මතකයක් තියෙනවා ළමයි මේ 2021 22 23 වගේ කාලෙක ඔයාලට YouTube එකේ බලුවත් ඒක හම්බෙයි. මොණරාගල හරි බදුල්ල හරි පැත්තේ පුතේ දරුවෙක් ටෙක් වල ඒ දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙනවා. තාක්ෂණ විෂය ධාරාව. කොල්ලෙක් මට මතකයි. ඒතරේ කොල්ල පුතා ටෙක් කරන්න යද්දි පුතා මම හිතන්නේ පොරට ගණිතය විද්‍යාව ඉංග්‍රීසි ඔය විෂයන් වලින් එකක් පුතා. විෂයන් එකක් හරි කීපයක් හරි පොරට රිසල්ට් නෑ හොඳ ප්‍රතිඵල නෑ. මම හිතන්නේ ෆේල්ද මන් දන්නේ. හරිද? එතකොට කොහොම හරි හැබැයි හරිනම් එහෙම කියන්නේ ඒ පාසලේ විදුහල්පතිවරයා කරන්නේ මේ ළමයා විෂයට ආස හින්දා ඒ සර් ඒ ළමයට O level ප්‍රතිඵල නැතුණාට යාර දෙනවා A level කරන්න අවස්ථාවක්. පුතේ ඔයා ඊළඟ එන O level දාලා A level කරන ගමන් second සයි හරි third සයි හරි දාලා second සයි එකෙන්ම ඊළඟට එන O level විභාගයේදී මෙන්න මේ විෂයන් ටික පාස් කරලා දෙන්න. ඒතර මම වාර දිගටම ඉන්න දෙන්නම් කියලා දෙනවා. ඒ ගුරුවරයා විදුහල්පතිවරයා. ඉතින් ඇත්තට මේ ළමයා පුතා ඒ A level පන්ති ඉන්න ගමන් ඊළඟ අවුරුද්දේ තිබ්බ O level විභාගයේදී තමන්ගේ ප්‍රතිඵලය හදාගෙන ගණිතය විද්‍යාව ඉංග්‍රීසි මැදින් හොඳ ප්‍රතිඵලයක් වාර්තා කරගන්න ඕන ලෙවල් වලට ඒ ගමන් මෙයා ඒ ලෙවල් කරලා දිස්ත්‍රික්කේ පුතා පළවෙනියා වෙලා විශ්වවිද්‍යාලයට යන්නේ ටෙක් විෂය ධාරාවෙන්. හරි. ඒතර එහෙම අවස්ථා තියෙනවා ළමයි. දැන් ඒ ලෙවල් වලට පුතා අර A9 ගත්ත ළමයින්ටත් ගන්න බැරි දිස්ත්‍රික් රෑන්ක් එකක් එයා අරගෙන යුනිවර්සිටි යනවා. නිසා මට තියන්න ඔයගේ O level ප්‍රතිඵලය අදාළ නැහැ මොන තාත්විකකින් තිබුණා. ඔයාලට හරියට වැඩ කරොත් ඉස්සරහට යන්න පුළුවන්. ඒ ළමයි කතාව කියන්නේ ඒක. සහ ඉතින් අර සමහරලාට ගුරුතුමෙක් එක්ක කතා කරලා විදුහල්පතිතුමාත් එක්ක කතා කරලා සමහරලාට ප්‍රතිඵල දෙන්නම් කියලා සමහරට ගණිතය ෆේල් දරුවෙකුට කතා බහ කරලා අවස්ථාවක් ගන්න බැරි කමක් නැහැ සමහර පාසල් වල ගුරුවරුත් එක්ක විදුහල්පතිවරුත් එක්ක. හරි. ඒක තමයි පාසල් අධ්‍යාපනයේ පැත්තෙන් යන තියෙන පුතා ඔප්ෂන් ටික ඔයාලට ඔයාලා ඉන්නම් පාසලේ හෝ A level කොමර්ස් කරනවා නම් යන්න පුළුවන් ක්‍රමයි. සාමාන්‍ය පාසලක හරි. අපි කියමුකෝ ඒ ක්‍රම කීපයකින්වත් ඔයාලට විදිහකින් බැරි වෙනවා A level උසස් පෙළ පාසල් හරහා ඉගෙන ගන්න පාසල් අධ්‍යාපනය ලබන්න. හැබැයි පුතේ ඔයාලට පුළුවන්කම හම්බ වෙනවා පෞද්ගලිකව A level අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න. ඒකෙදි පුතේ ඔයාලගේ O level ප්‍රතිඵලය අදාළ කරගන්නේ නැහැ. ඔයාලට පුළුවන් පුතා දැන් ඉඳලා A level වලට ක්ලාසස් ගිහිල්ලා ඒ විෂය දැනුම හදාගෙන පෞද්ගලිකව හරි A level 28 නම් ඔයා ලියන්නේ 2028 නම් ලියන්නේ සාමාන්‍යයෙන් පුතා 2028 මාර්තු අප්‍රේල් මැයි වගේ කාල පරිච්ඡේදවල උසස් පෙළට කැඳවන ආයතනපත් ඒතර පුතා පෞද්ගලික අපේක්ෂකයෙක් විදිහට වඩ පුළුවන්කම තියෙනවා උසස් පෙළ විභාගයට කොමර්ස් දාලා කරන්න. ඒතර ඔයාගේ O level එක බලපාන්නේ නැහැ. හැබැයි මම ඔයාලට කියන දේ තමයි ළමයි ඔයා පෞද්ගලික අපේක්ෂකයෙක් විදිහට වෙන්න පුළුවන්. පාසල් අපේක්ෂකයෙක් විදිහට උසස් පෙළ කරා. කොහොම කරත් ඔයාගේ ප්‍රතිඵලයේ වළංගුභාවය එක සමානයි. කිසි වෙනසක් නැහැ. හැබැයි ළමයි මතක තියාගන්න ඔයාලා කොමර්ස් කරලා විශ්වවිද්‍යාලය යන්න ඉන්න ඕන. නැත්නම් කොමර්ස් කරලා රැකියාවකට හොඳ රැකියාවකට යන්න ඉන්න ඕන නම් පුතේ ඔයාගේ O level ප්‍රතිඵල ජීවිතේ වැදගත්. හරිද? සාමාන්‍යයෙන් මගේ රෙකමෙන්ඩේෂන් එක තමයි ළමයි ඔයා කොමර්ස් කරනවා නම් ඔයා second සයි හරි third සයි හරි කරලා ඔයාගේ O level වල රිසල්ට් O level වල විශේෂම ගණිතේ ඉංග්‍රීසි වලට C හෝ ඊට වඩා අඩු ප්‍රතිඵලයක් නම් තියෙන්නේ. ඔයා බලන්න පුතා එක C හෝ ඊට වඩා ඉහළ ප්‍රතිඵලයක් කරගන්න. කියන්නේ කොමර්ස් කරන දරුවෙකුට විශේෂම ඉදිරියට යන්න ඕන නම් රැකියාව වලට තුල යන්න නම් කියන්නේ A level කොමර්ස් කරන්න පුළුවන් මොන ඔය කියපු අවස්ථා ඕනෙකින්. හැබැයි රැකියාව වලට පොළට යද්දි පුතේ ඔයා සාර්ථක වෙන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ගණිතයේ සහ ඉංග්‍රීසි වලට පුතේ C හෝ ඊට ඉහළ සාමාර්ථ ලබා ගන්න ඕනේ කොමර්ස් වල හොඳ රැකියාවට යන්න ගියාම. විශේෂයෙන්ම දැන් ඔය බැංකින් සෙක්ටර් එකේ ජොබ් වලට යන්න ගියාම බැංකු අංශයේ රැකියාවට යන්න ගියාම O level ප්‍රතිඵලය බලනවා පුතා. A level S3 තිබ්බත් O level වලට ගණිතයේ ඉංග්‍රීසි වලට 100ක් හෝ ඊට ඉහළ ප්‍රතිඵල බලනවා පුතේ බැංකු වල රැකියාවට එහෙම බලව ගන්න. ඒ නිසා ඔයා A level ඔය මම කියපු ඕනම ක්‍රමයකින් කරන්න. හැබැයි ඔයා පුතේ අර ගණිතයේ ඉංග්‍රීසි වල රිසල්ට් අඩු දරුවෙක් නම් ඔයා බලන්න මේ 26 මම තාම පුළුවන් වලට අවස්ථාව තියෙනවා O level වලට ඇප්ලයි කරන්න ප්‍රයිවට් හරි පාසල් හරහා හරි 26 O level වලට. ඒ කරලා ගණන් ඉංග්‍රීසි පුතේ අවුල් නම් ඒක හදා ගන්න.
සාමාන්‍යයෙන් ඔන්ලයින් පන්තිත් තියෙනවා අඩුවට මම දැකලා තියෙනවා. ඒ වගේම පුතා මම දැකලා තියෙනවා YouTube එකෙත් ඔය DP education අරහෙම ඔය ගණිත ඉංග්‍රීසි පුතේ පාඩම් ටික ඔක්කොම තියෙනවා. ඔයාලට ඒකට වෙනම ක්ලාස් ෆීස් යන්න නැතුව ඕන නම් ළමයෙකුට ගෙදර ඉඳලා YouTube එක පාවිච්චි කරලා ওই විෂයන් ටික හදාගෙන හොඳ ප්‍රතිඵලයකට පහසුවෙන්ම යන්න පුළුවන්කම තියෙනවා. මම හිතනවා ඔයාලට පුතා O level වල ගැටලුවෙන් ලිහිලා කොහොමද ඒ level වලට කොමර්ස් කරන්නේ කියන එක මම හිතනවා වඩාත් හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. පුතේ අපි ඊළඟට කතා කරන්න යන දේ තමයි දැන් ඔයාලට මම කියන්නේ ওই ක්‍රම කෝකෙන් හරි ඔයාලා A level වලට කැමති නම් කොමර්ස් කරන්න. ඊට පස්සේ එන ප්‍රශ්නේ තමයි පුතා ඔයාලට කොමර්ස් පෞද්ගලික අපේක්ෂයක් විදිහට හරි දාලා කොමර්ස් කරන්න පුළුවන්. හරි. ඊළඟට එන ප්‍රශ්න තමයි ඔයාලට කොමර්ස් වල හදාරන්න තියෙන විෂයන් මොනවද කියන එක. පුතේ ඔයාලා මොන විෂය ධාරාවෙන් A level කරත් මේක හොඳට අහගන්න පුතේ. මේක ඉතාම වැදගත් ගොඩක් දරුවෝ හිතන්නේ නැති දෙයක්. මොන විෂය ධාරාවෙන් කරත් ඔයා පුතා ඒ අදාළ විෂය ධාරාවට අදාළ ප්‍රධාන විෂයන් තුනක් කරන්න ඕනේ. ප්‍රධාන විෂයන් තුනක් ඔයා කරන්න ඕනේ. හරිද? ඊට අමතරව ළමයි ඔයා පුතේ අනිවාර්යයෙන්ම මොන විෂය ධාරාවෙන් කරත් උසස් පෙළ කරන්න ඕන තව අතිරේක විෂයන් තුනක් තියෙනවා. එකක් පුතේ ජෙනරල් ඉංග්‍රීසි. ඒක ඔයා මොන විෂය ධාරාවෙන් කරත් පාසලේදී කරන්න ඕනේ සාමාන්‍ය ඉංග්‍රීසි. ඊළඟ තමයි පුතා JIT සාමාන්‍ය තොරතුරු තාක්ෂණ. අනිත් එක තමයි පුතා සාමාන්‍ය පොදු පරීක්ෂණය කියන එක. ජෙනරල් ටෙස්ට් එක. මතක තියාගන්න ඔයාට ප්‍රධාන විෂයන් තුනේ ප්‍රතිඵල මත තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය වෙන්නේ. ඔයාට ජෙනරල් ඉංග්‍රීසි ෆේල් වෙනවා කියන එක පුතා උසස් පෙළ කැම්පස් යන්න බාධාවක් නෙවෙයි. ඔයා පුතා JIT එක තොරතුරු තාක්ෂණ විෂය ෆේල් වෙනවා කියන එක කැම්පස් යන්න බාධාවක් නෙවෙයි. හැබැයි ඔයා පුතා අර ප්‍රධාන විෂයන් තුනට ඒ තුනක් ගත්තා වුණා අර අතිරේක විෂයන් වල තියෙනවානේ සාමාන්‍ය පොදු පරීක්ෂණය කියලා එකක්. අන්න ඒකට ලකුණු 35ට වඩා අඩුවෙන් ගත්තොත් ඔයා අර ප්‍රධාන විෂයන් තුනට ඒ තුනක් ගත්තොත් ඔයාට විශ්වවිද්‍යාලය යන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයාලා ප්‍රධාන විෂයන් තුනට ඒ තුනක් ගන්නවා වගේම සාමාන්‍ය පොදු පරීක්ෂණය කියන පේපර් එක අනිවාර්යයෙන්ම 35ට වැඩිය ගන්න ඕනේ නැත්නම් යුනිවර්සිටි සිලෙක්ට් වෙන්නේ නැත. පැහැදිලිනේ? 34ක් තිබුවොත් ඒ යුනිවර්සිටි යන්නේ නැහැ. නිසා ළමයි අනිවාර්යයෙන්ම ඔයාලා අර ප්‍රධාන විෂයන් තුනට බර දෙනවා වගේම ඔයාලා අර අතිරේක විෂයන් තුනත් මම කියන්නේ ජනරල් ඉංග්‍රීසි පාස් වෙන්න බලන්න JIT එක පාස් වෙන්න බලන්න. හැබැයි සාමාන්‍ය පොදු පරීක්ෂණයේ පුතා 35ට වඩා උඩින් අනිවාර්යයෙන්ම ගන්න. නැත්නම් යුනිවර්සිටි යන්න බෑ පුතා අර ප්‍රධාන විෂයන් තුනට ඒ තුනක් තිබ්බා. මොන විෂය ධාරාවෙන් කරත් එහෙමයි. සාමාන්‍ය පොදු පරීක්ෂණය කියන එකේ තියෙන පුතා ඔය සාමාන්‍ය දැනීම පොඩි පොඩි ගණිත ගැටලු ඒ වගේ ටිකක් තියෙන්නේ. ඒ වගේ වීඩියෝස් YouTube එකේ තියෙනවා පොඩ්ඩක් හොයලා බලන්න. ඒක ගොඩක් ළමයි හිතන්නේ නැති, දන්නේ නැති දෙයක්. ඒක පොඩ්ඩක් බලලා තියාගන්න. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ ළමයි මම කියන්නේ පුතා අර අතිරේක විෂයන් තුන මොන විෂය ධාරාවෙන් කරත් කරන්න ඕනේ. ඊට අමතරව පුතා ආකරණ විෂය ධාරාවේ ප්‍රධාන විෂයන් තුන තෝරගන්න ඕනේ. ඉතින් ළමයි කොමර්ස් කරන දරුවෙකුට පුතා තෝරගන්න පුළුවන් ඔප්ෂන් ගණනාවක් තියෙනවා. ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය අත්පොතට අනුව පුතේ කොමර්ස් කරන දරුවෙකුට පුතේ ඕනනම් තෝරගන්න පුළුවන් පුතා මෙන්න මේ ප්‍රධාන විෂයන් තුන. ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව. සාමාන්‍ය accounting අනිවාර්යයි. හරි. එතකොට ළමයි කොමර්ස් කරනවා නම් දැන් සාමාන්‍යයෙන්. එතකොට ළමයි ඔයාලට ඕනනම් පුළුවන් ඒ කොමර්ස් වල ප්‍රධාන විෂයන් තුන විදිහට වාගේ විෂයන් තුන විදිහට ඔයාලට accounting ව්‍යාපාර අධ්‍යයනය අපි කියන business studies නැත්නම් BS කියලා කෙටියෙන් කියන්නේ. දෙවෙනි එක ආර්ථික, තුන්වෙනි එක ආර්ථික විද්‍යාව කෙටියෙන් කියන්නේ econ කියලා. හරි. ඔය තුන තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයෙකුට පුළුවන් පුතා මේ ප්‍රධාන විෂයන් තුනෙන් තුන තෝරගෙන ඒ තුන විතරක් කරලා යන්න පුළුවන්. විෂයන් තුන විදියට. නැත්නම් ඔයාලට මේ තුනෙන් accounting-උයි මේ තියෙන පල්ලෙහා තියෙන දෙකෙන් එකකුයි. දෙකෙන් එකකුයි අරගෙන මෙන්න මේ පල්ලෙහා තියෙන විෂයන් වලින් තව එක අතිරේක විෂයක් තෝරගන්න පුළුවන්කම තියෙනවා. තියෙනවා ව්‍යාපාර සංඛ්‍යානය, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමවේදය, ඉංග්‍රීසි, ජර්මන් භාෂාව, ප්‍රංශ භාෂාව, සංයුක්ත ගණිතය, තොරතුරු හා sannivedana තාක්ෂණය කියන වගේ එකක් තෝරගන්න පුළුවන්. අර උඩින් දෙකක් තෝරගෙන ඕනනම් යටින් එකක් තෝරගන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් යටේව තෝරගන්න තු කෙලින්ම මේ උඩ තියෙන විෂයන් තුන තෝරගන්න පුළුවන්කම තිබේ. හරි. ඉතින් ලංකාවේ ළමයි බහුතරයක් දරුවන්ගේ කොමර්ස් වල ට්‍රෙන්ඩින් විදිහට යන්නේ මෙන්න මේ විෂයන් ටික තමයි තෝරගන්නේ. ඒ කියන්නේ ගොඩක් දරුවෝ කරන්නේ පුතා ඇත්තටම accounting, econ, BS එක තමයි බහුතරයක් කරන්නේ. ඔය විෂයන් තුන තෝරගන්නවා. සමහර ළමයි කොහොමත් accounting අනිවාර්යයිනේ. සමහර ළමයි කරනවා පුතා මේ ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය කියන දෙකෙන් එකක් තෝරගෙන
තොරතුරු sannivedana තාක්ෂණය තෝරගන්නවා ICT. හරි ICT තෝරගන්නවා. ඊට පස්සේ සමහර දරුවෝ පුතා ව්‍යාපාර සංකේතයේ ලංකාවේ 700ක් විතර තෝරගන්න පුතා. ඒක ගොඩක් අය තෝරගන්න අඩුයි. ලංකාවේ ගොඩක් පාසල් සහ ටියුෂන් වල අඩුයි ව්‍යාපාර සංකේතය උගන්වන ගුරුවරු. ගොඩක් වෙලාවට මේ ප්‍රධාන විෂයන් හතර විදිහට මෙන්න මේ හතර තෝරගන්නේ. නමුත් ගොඩක් අය මේ උඩ විෂයන් තුන තමයි ප්‍රධාන විෂයන් තුන විදිහට තෝර ගැනීම කරන්නේ. මෙන්න මේකෙදි ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නයකට මම උත්තර ටිකක් දෙන්නම්. ඔයාට පුතේ accounting එක හරිද? එක ඔප්ෂන් එකක් තමයි accounting, econ, business studies තෝරගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. මගේ රෙකමෙන්ඩේෂන් එකත් ඔයා පුතා කොමර්ස් කරලා මැනේජ්මන්ට් ඩිග්‍රියක් නම් කරන්න ටාගට් කරන්නේ. ඒ කියන්නේ IT වලට බර නැති ඩිග්‍රියක් නම් ටාගට් කරන්නේ. හරිද? IT වලට බර නැති ඩිග්‍රියක් නම් ටාගට් කරන්නේ. එතකොට මම ඔයාලට රෙකමන්ඩ් කරන දේ තමයි ඔයාලා සාමාන්‍යයෙන් A level වලට econ, business studies, accounting කරන්න. හැබැයි ඔයා පුතා කොමර්ස් කරලා ඒ කළමනාකරණයේ තොරතුරු තාක්ෂණ පත්‍ර බර විෂයන් තියෙනවා. ඒවා කරනවා නම් ඔයා මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ පුතා ඔයා accounting එක ICT සහ business හරි econ හරි විෂයන් දෙකකින් එකක් තෝරගෙන කරන්න. මොකද කළමනාකරණ උපාධිවල පුතා ගොඩක් වෙලාවට econ business studies drop කරගන්න එපා. මොකද හේතුව උපාධිවල පුතා ඉදිරියට යද්දි පුතා විශ්වවිද්‍යාල උපාධිවල මේ කළමනාකරණ ඩිග්‍රී හදලා තියෙන්නේ පුතා ඔයා A level වලට business econ කරලා ආව කියලා හිතලා තමයි subject එක උඩ හදලා තියෙන්නේ. ඒතර සමහර ළමයික econ කරලා එහෙම තිබුණ නැත්නම් econ අහු වෙනවා ඩිග්‍රියේදී කරගන්න බැරි වෙනවා. ඒතර එමෙ හිර වෙන්න පුළුවන්. ඒ නිසා ළමයි ඔයාගේ මම ඔය කියපු පාත් යතනු තීරණය කරන්න. ඒ කියන්නේ ඔයා කළමනාකරණ උපාධියක් කරලා බඩ තාක්ෂණීය පැත්තට බර කළමනාකරණ උපාධියක් කරනවා නම් තොරතුරු පද්ධති කළමනාකරණය වගේ ඒ වගේක් කරනවා නම් ICT දාලා A level කරන එක වඩාත් හොඳයි. ඒක හොඳයි. හැබැයි අර කළමනාකරණ පැත්තෙන් ඉස්සරහට යනවා නම් කොමර්ස් කරලා කළමනාකරණයේ පැත්තෙන් ඉස්සරහට යනවා නම් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ econ business accounting කරන එක වඩාත් හොඳයි කියලා මගේ මතය. ඒක ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඒක කොහොමද වෙන්නේ කියලා. හරි? මගේ අදහස විතරයි පුතේ. ඒක මගේ පෞද්ගලික අදහසක්. දර පුතා දැන් ඊළඟට ඔය ගොඩක් ළමයි දන්නේ නැති දෙයක් තමයි පුතා මේ සාමාන්‍ය ගොඩක් ළමයි හිතන් ඉන්නවනේ පුතා මේ මොකද්ද A level පට්ට ලේසි ඒකලා හරි ජොලියේ පුතා වැඩ කරනවනේ. ගොඩක් අය හරි ජොලියේ වැඩ කරනවා. A level ප්‍රතිඵල ආවහම තමයි යාලා දන්නේ ජීවිතේ ඇනිලා කියලා. හරිද? ඒ තුනක් ගන්න ඉඳගන්නේ පුතා පන්තියේ ගිහිල්ලා. හැබැයි පුතා මගක් යද්දි හැලෙනවා. ඒකට හේතුව තමයි පුතා එයාලා දන්නේ නැහැ අතීත ප්‍රතිඵල A level වල. ඒ නිසා තමයි ගොඩක් අයට එහෙම වෙන්නේ. හරි? මත තියන්න අද පුතා එන තරගකාරී ලෝකයක්. මේකේ අධ්‍යාපනික සහ වෘත්තීය සුසුකම් දෙකම හදාගත්තේ නැත්නම් පුතා එහෙම ජොබ් මාකට් එකේ ජොබ් නැහැ. ගෙදරලා තමයි බහන්නේ ළඟ ඉන්න වෙනවා ළමයි. නිසා ළමයි වැදගත්ම දේ තමයි අතීත ප්‍රතිඵල අපි දිහා බලන එක පුතා එක එක විෂය ධාරාවන්. ඒකට තීරණය කරන්න පුළුවන් මම කොච්චර මහන්සි වෙන්න ඕනද මගේ ටාගට් එකට යන්න ඕන විදිය ගැන කියන එක. නිසා පුතා මම ඊළඟට ඔයාලට මම පෙන්වන්න යන්නේ පුතේ ලංකාවේ කොමර්ස් වල අතීත ප්‍රතිඵල විශ්ලේෂණයක්. ඊළඟට මම ඔයාලට පෙන්වනවා මේක මම හිතනවා ඉතාලම වැදගත් කියලා ඔයාලා ගොඩක් දන්නේ නැති දෙයක් මේක. මම පුතා මේ දත්තගත විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකෙන් මේ තියෙන පුතා අන්තිමේට තිබුණු A level විභාගයේ ප්‍රතිඵල විශ්ලේෂණයන් ළමයි ලංකාවේ බයෝ සයන්ස් ඒ කියන්නේ අපි කියන ජීව විද්‍යාව විෂය ධාරාව පුතා ළමයි 56355ක් කරලා තියෙනවා. ඒකෙන් පුතා විෂයන් තුනට මේ තියෙන පුතා ළමයි 1328කට 9868 පුතා සම්පූර්ණයෙන්ම පේල් විෂයන් ටික විෂයන් තුනම ඒ වගේම ළමයි ෆිසිකල් සයන්ස් කියන්නේ ගණිත විෂය ධාරාව ඒක 37364ක් කරලා තියෙනවා ළමයි විෂයන් තුනට මේ අරන් තියෙන පුතා 1456යි 5793 පුතා විෂයන් තුනම ෆේල්. කොමර්ස් පුතේ ලංකාවේ කරලා තියෙනවා පුතා 59749 2025 විෂයන් තුනටම අරන් තියෙන පුතා ළමයි 2264යි. ඕම් ළමයි ඇත්ත තත්ත්වය. ඒ වගේම ළමයි විෂයන් තුනම ෆේල් වෙච්ච ළමයි ඉන්නවා 5828ක්. ආර්ට් ගත්තොත් 91649ක් කරලා තියෙනවා ළමයි විෂයන් තුනට මේ අරන් තියෙන 3062යි. විෂයන් තුනම ෆේල් වෙච්ච ළමයි ගන්න පුතේ 6842යි. ඒ වගේම පුතා ET ඉංජිනේරින් ටෙක්නොලොජි කියන ටෙක් වල විෂයන් තියෙනවනේ එහෙම ET කියලා එකක්. ඒ විෂය ධාරාවෙන් කරපු ළමයි ඉන්නවා පුතේ 19908ක්. විෂයන් තුනට මේ ගත්ත ළමයි ගන්න පුතා 68යි. විෂයන් තුනම ෆේල් වෙච්ච ළමයි ගන්න එක 1249යි. බයෝ සිස්ටම් ටෙක්නොලොජි කියන විෂය ධාරාව කරපු ළමයි 8601ක් ඉන්නවා පුතා 25. ඒකෙන් විෂයන් තුනට මේ ගත්ත ළමයි ඉන්නේ 37යි පුතා. විෂයන් තුනම ෆේල් ළමයි 532ක් ඉන්නවා. ඒ වගේම ළමයි පොදු විෂය ධාරාව කියලා එකක් ලංකාවේ තියෙනවා කොමන් විෂය ධාරාව. ඒකේ පුතේ 8140
8184ක් ලියලා තියෙනවා විභාගේ. විෂයන් තුනට මේ තියෙන පුතා 85කට 743ක් විෂයන් තුනම ෆේල්. සහ ඔය ඒ ප්‍රතිපල වල ප්‍රතිශතය තියෙනවා ළමයි 100ක ප්‍රතිශතය මේ තියෙන්නේ ඒකේ. කොමර්ස් ආර්ට්ස් වල ස්වභාවික ගුණ තියෙනවා. හරි. ඒක පොඩ්ඩක් බලන්න සිහි බුද්ධියෙන්. ඒතර ඔයාලට තේරෙයි පුතා මේක කොච්චර තරංකාරීද කියලා. කොමර්ස් විතර නෙවෙයි මගේ ඕනම විෂය ධාරාවක්. හරිද? ඒ තුන ගන්න ළමයි ගොඩක් නැහැ. 59000ක් ලිව්වට පුතා කොමර්ස් වල 103ක් විතර තමයි ඒ ගන්න. ඒතර මද ධානිය සැහැල්ලුවෙන් වැඩ කරලා පුතා ඒ තුනකට යන්න බෑ. ඔයාගේ O level ප්‍රතිඵලය මොනවා වුණත් පළ හොයලා බලන්න පුතා O level වල සමහරවිට එන අඩු රිසල්ට් තිබ්බයි රෑන්ක්ස් දාලා තියෙනවා ලංකාවේ. හරි? පළවෙනියා දෙවෙනියා දිස්ත්‍රික් වල වෙලා තියෙනවා. ඒ නිසා O level ප්‍රතිඵලය අදාළ නැහැ. නමුත් A level වලට හරියට කට්ට ගාගෙන වැඩ කරේ නැත්නම් O level A9 තිබ්බත් A level යන ගන්න පුළුවන්. නිසා ඔයාලා පුතා මේක තමයි ඇත්ත ලංකාවේ ප්‍රතිඵලය. සාමාන්‍යයෙන් කොමර්ස් වල 103ක් විතර තමයි ඒ ගන්න. අනිත් විෂයන් වලත් එහෙම තමයි. දොර ප්ලෑන් කරලා ඔක දැනගෙන වැඩ කරන්න. ගොඩක් කොමර්ස් ළමයින්ට වැඩේ කෙලවෙන තැන තමයි පුතා විභාගෙ ලඟ වෙනකන් දන්නේ ඒකේ බරපතලකම. මොකද ජීවිතේට දැකලා නැහැ පුතා මෙහෙම පරණ ප්‍රතිඵල විශ්ලේෂණය. ඒතර මේක දන්න ළමයා පුතා මුලින් ඉඳලා මහන්සිලා වැඩ කරනවා. රෑන්ක් දාන ළමයි කරන්නේ ඉස්සල්ලා මෙන්න මේ තොරතුරු ටික තමයි ඔයාලා ගන්න. ඒකලා මහන්සි වෙනවා ළමයි. ඊට පස්සේ පුතේ මම ඔයාලට කියලා දෙන එක තමයි මේ විෂයන් වල දැන් කොමර්ස් පොදුවේ කොමර්ස් විෂය ධාරාවේ ප්‍රතිඵල මම පෙන්වන්නේ ඔයාලට. ඊළඟට මම ඔයාලට පෙන්වන්න යන්නේ ළමයි මේ කොමර්ස් වල තියෙන විෂයන් වල ප්‍රතිඵල කොහොමද කියලා පුතා මෑත කාලේනව. පුතේ මම මේ දත්ත ටික ඔයාලට දීලා තියෙනවා පේනවා ඇති. පුතා 2025 තොරතුරු මේ තියෙන ළමයි. ICT පුතේ 56358ක් කරලා තියෙනවා ළමයි ICT ලංකාවෙම. 1284යි ළමයි විෂයන් ICT වලට ඒ අරන් තියෙන්නේ. ඒ කියන්නේ 2.2.7. 15654 පුතා කෙලින්ම ලයිට් කණු F අරන් තියෙනවා. ඒ කියන්නේ 127කට ආසන්න ගාන. ඉකෝන් කියන විෂය ගත්තොත් ළමයි ඉකෝන් වලට ළමයි 57975ක් පෙනී ඉඳලා තියෙනවා. 5160ක් පුතා ඒ අරන් තියෙනවා. ඒ කියන්නේ 8.9ක් වගේ සමස්ත ප්‍රතිඵලයෙන්. 15090ක් පුතා ෆේල් වෙලා තියෙනවා. ඒ කියන්නේ 126.3ක්. ඒ වගේම පුතා බිස්නස් ස්ටඩීස් පුතේ 54502ක් විභාගයට පෙනී ඉඳලා තියෙනවා පුතා. 5561ක් ඒ කියන්නේ 10.2ක් විතර පුතා ඒ අරන් තියෙනවා. 8187 පුතා ෆේල් ලයිට් කණු 15ක් විතර. accounting ගත්තොත් ළමයි 59924ක් ඒ ලෙවල් වලට පෙනී ඉඳලා තියෙනවා. අන්තිම විභාගයේදී 5668ක් තමයි ඒ කියන්නේ 9.45ක් තමයි පුතේ ඒ අරන් තියෙන්නේ 14791ක් ෆේල්. බිස්නස් ස්ටඩීස් ගත්තොත් පුතේ බිස්නස් ස්ටැටිස්ටික් ව්‍යාපාර සංඛ්‍යානය කියන විෂය ගත්තොත් ලංකාවෙම ලියලා තියෙන 483යි පුතා ගිය අවුරුද්දේ. එකෙන් පුතා 40 දෙනෙක් ඒ අරන් තියෙනවා. මෙතන පුතා printing mistake එකක් 108.28යි ළමයි මෙතන එන උත්තරේ. 108.28ක් තමයි ඒ අරන් තියෙන්නේ 144ක් ෆේල් වෙලා තියෙනවා. ඒතර මේක තමයි තිත්ත ඇත්ත. ඔයා කොමර්ස් කරන දරුවෙක් නම් පුතා මෙන්න මේක දැනගෙන වැඩ කරන්න. හරිද? ලංකාවේ සාමාන්‍යයෙන් ඔය ඕන විෂයක පුතා ඒ ගන්න පුතා 10ක් විතර 90කට ඒ ගන්න බෑ. හරිද? 20 ගණනක් විතර සාමාන්‍යයෙන් ෆේල් වෙනවා. F. නිසා ඕක දැනගන්න කලින්. ඕක දැනගෙන පුතා හරියට වැඩ කරන්න. හරිද? ඒ කියන්නේ විශේෂම තියරි පන්ති විතරක් නෙවෙයි. ඔයාලා හොඳට පේපර්ස් උත් වැඩිපුර කරන්න. ඒ ලෙවල් ගොඩක් ෆේල් වෙන්න හේතුව තමයි පුතා තියරි පන්ති විතරයි යන්නේ. පේපර්ස් හරියට කරන්නේ නැහැ. ඉතින් ළමයි ඔය මගේ පන්තියක් පුතා දැන් මම ආරම්භක සම්මන්ත්‍රණය කරා පුතා ජූලි මාසේ 7 2028 ළමයි ජූලි මාසේ 9 වෙනිදා ආරම්භක සම්මන්ත්‍රණය කරා ඉකෝන් විෂය ධාරාවට මම ඒකේ පන්ති ඉගැන්වීම පටන් ගන්නවා ළමයි 2028 ළමයින්ට පුතා 2026 ජූලි මාසේ ඉදිරි සති 15 උගන්වන්න පටන් ගන්නවා. දැන් මගේ ඉකෝන් පන්තියක් තියෙනවා පුතා මම සතියට පැය 3ක් තියරි උගන්වනවා. කොමර්ස් වල තියෙනවා ඉකෝන් කියලා විෂයක්. සතියට පැය 3ක් තියරි උගන්වනවා. සතියට පැය 3ක් පේපර් කරනවා. සතියට පැය 6ක් වැඩ කරනවා. ඒ කියන්නේ දැන් ගොඩක් ලංකාවේ ක්ලාස් වල ඉන්නේ තියරි පැය 2යි එච්චරයිනු ගන්නන්නේ. ළමයි ගොඩකට පුතා මේ ප්‍රතිඵල වලට යන්න බෑ. තියරි විතරක් ඉගෙන ගන්නවා පේපර්ස් කරන්න බෑ. හැබැයි මම පන්තියක් හඳුන්වා දීලා තියෙනවා පුතා ඒ ලෙවල් ළමයින්ට 28 ළමයින්ට තියරි පැය 3යි ඒකෙන් පැය 3ක පේපර් කරන්න ඕන. ඒ ළමයි විභාගයට හොඳට රෙඩි වෙනවා. ඒතර හොඳ මේ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඉතින් ඒකත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ලංකාවේ පුතා වැඩිම වැඩ කරන A level 20යි 28 ඉකෝන් පන්තිර වලට සම්බන්ධ වෙන්න පුළුවන් කැමතිලා මහන්සිලා වැඩ කරන්න පුළුවන් නම් විතරක් එන්න ළමයි මම කරනවා පන්තියක්. මේ තියෙන ළමයි ඒ පන්තියට සම්බන්ධ වෙන්න ඕන නම්බර් එක
ඔයාලට මේ මගේ ඉකෝන් පන්තියේ සතියේ පැය 3ක් තියරි සතියේ පැය 3ක් පේපර්ස් කරන ලංකාවේ පුතා පන්ති ගාස්තු 2500යි මුද්‍රිත නිබන්ධනත් වෙන ඔන්ලයින් කරන සම්පූර්ණයෙන්ම මෙන්න මේ 0.77 115යි 95යි 80 පුතා A level 20යි 28 ඉකෝන් කියලා මැසේජ් එකක් දැම්මම ඔයාලට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ අතර පුතා මම ජූලි 2 පටන් ගන්න ඉන්නේ නෑ. ඒ වුණාට පුතා මම අර ජූනි 9 පන්තිය පටන් ගත්තේ ආරම්භක සම්මන්ත්‍රණය. ඊට පස්සේ පුතා දැන් ජූනි 15 16 ඉඳලා මම උගන්වන්න පටන් ගන්නවා පුතා. A level ඉකෝන් පන්තිය. ඉතින් ඒකටත් කැමති නම් ජොයින් වෙන්න පුළුවන්. ඔය 0.77 115 95 80 නම්බරේට මැසේජ් එකක් දාලා. හරි. හරි. එතකොට ළමයි ඔන්න දැන් මම ඔයාලට කියලා දුන්නා ලංකාවේ ඇත්තටම A level කොමර්ස් වල ප්‍රතිඵල වල ස්වභාවය. ඕක සිහි බුද්ධියේ තියාගෙන පුතා වැඩ කරන්න. ගොඩක් ළමයි A level පන්තියේ ඉඳි පුතා ජයවර්ධනපුර කැම්පස් එකේ ෆොටෝ දානවා, ස්ටේටස් දානවා, මෙලෝ රහක වැඩක් කරන්නේ කම්මැලි සෙට් එකක් ඉන්නේ. ඒකල්ල පුතේ අවසානයේ ඔන්න ඔච්චරයි ඒ ගන්නේ. 59000ක් විතර ලියුවහම 2200 ගණක් ඒ ගන්නේ 103යි. ඔයා බලන්න මේ 103 කොට්ටේ එන්නේ. රංග ගොඩක් රංගපෑවට පුතා 197කට 23ට මේ නෑ. ඔක තමයි ඇත්ත. නිසා ඔයා බලන්න පුතා අර 103 කොට්ට කොහොමද ඉන්නේ තමන්ගේ ප්ලෑන් එක හදාගෙන රඟපාන්නේ පුතා වැඩේ කරගෙන යන්න. එතකොට ගොඩ. හරි. පුතා ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ තාම වැදගත් එකක්. ඒ තමයි ළමයි කොමර්ස් කරන ගොඩාක් ළමයි හිතන් ඉන්නේ පුතා කොමර්ස් කරපුවාම කොමර්ස් කරන කැම්පස් වෙන එහෙම එකක් තියෙනවා. හැබැයි පුතා ඔයාලා දන්නවද රෑන්ක් දාන ළමයි කැම්පස් යන්න කලින්ම පුතා උන් ඔය ප්‍රතිඵල බලලා මැච් එක ගහනවා වගේම තමන් කැම්පස් එකට ගිහිල්ලා කරන සබ්ජෙක්ට් එක පවා කලින් තීරණය කරලා තියෙනවා. දැන් මම ගත්තොත් ළමයි මට අවුරුදු 16 17 ඉඳලා මම කැම්පස් යන්න කලින්ම දන්නවා ළමයි කැම්පස් එකේ මට ඉකෝන් ස්පෙෂල් එකක් කරන්න ඕනි කියන එක. ඒතර මම ඒකට අවශ්‍ය සුසුකම් ටික හදාගන්න මම දන්නවා. මගේ ඩ්‍රීම් එකක් තිබ්බා පුතා ඉකෝන් ඩිග්‍රියක් කරන එක. හරිද? ඒ ලංකාවේ ඉකෝන් පේපරේ හදන මහාචාර්යවරු කරලා තියෙන ඉකෝන් ස්පෙෂල් ඩිග්‍රියනේ. මට ඩ්‍රීම් එකක් තිබ්බා පුතා ඉකෝන් ස්පෙෂල් එකක් කරන්න. ඒතර මම දැනගත්තා ඒකට කැම්ප් ඒ ඉකෝන් ස්පෙෂල් ඩිග්‍රිය කරන්න පුළුවන් කැම්පස් මොනවද? ඒ කැම්පස් එකට යන සුසුකම් මොනවද? ඉකෝන් ස්පෙෂල් ඩිග්‍රී එකට ඕන සුසුකම් මොනවද කියලා මම හදලා ප්ලෑන් කරලා මම වැඩ කරේ ලෙවල් කාලේ. ඒකල මම මගේ ටාගට් එකට ගියා. සමහර ළමයි ඉන්නවා පුතා ඔහේ කොමර්ස් කරන්නම් වාලේ කරනවා. තමන් කරන්න ඕන ඩිග්‍රියවත් අනාගත ඩිග්‍රියවත් හිතලා නැහැ. පුතේ කොමර්ස් කරාට පුතා යන්න පුළුවන් විශ්වවිද්‍යාලයට ගන්න ශිෂ්‍යෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒකත් අපි හරියට දැනගෙන වැඩ කරන්න ඕන. සාමාන්‍ය ළමයි ලංකාවේ වාණිජ්‍ය විෂය ධාරාවෙන් 59000ක් විතර ලිව්වට ඒ ලෙවල් 7000කට ආසන්න ප්‍රමාණයකට තමයි පුතා කොමර්ස් කරලා කැම්පස් යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඒ තුනේව 10000ක් තිබ්බත් වැඩිම ලකුණු තියෙන 7000ට තමයි පුතා කොමර්ස් කරලා කැම්පස් යන්න පුළුවන් වෙන්නේ. අනිත් සෙට් එකට ගෙදර ඉන්න වෙනවා. ඔක තමයි තිත්ත ඇත්ත. එතකොට පුතේ ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ අර මුල් 7000ට 6000ට එකතු වෙන්න වැඩ කරන්න. ඒක එක. දෙවෙනි කාරණේ තමයි ඔයා ලංකාවේ විශ්වවිද්‍යාලවල කොමර්ස් කරපු ළමයින්ට යන්න පුළුවන් ඩිග්‍රීස් මොනවද කියලා දැනගෙන ඉන්න. ඒකල ඔයා යන්න කැමති ඩිග්‍රිය ප්ලෑන් කරන්න. ඒ කියන්නේ ඔයා කැමති ජොබ් එකක් තියෙනවනේ. ඒ ජොබ් එකට ගැලපෙන ඩිග්‍රිය ඔයා කරන්න ඉබේ. දැන් ඔයා ළමෙක් accounting කරන්න කැමති නම් accounting සම්බන්ධ ඩිග්‍රිය කරන්න එක හොඳයි. ළමෙක් මානව සම්පත් කළමනාකරණය කැමති නම් ඒ සම්බන්ධ ඩිග්‍රිය කරන්න බලන්න. ඔයා බැංකින් පැත්තට කැමති නම් බැංකු සම්බන්ධ ඩිග්‍රියක් කරන්න බලන්න. ඔයා තොරතුරු තාක්ෂණයේ පැත්තෙන් මැනේජ්මන්ට් පැත්තෙන් කරන්න කැමති නම් ඊට සම්බන්ධ ඩිග්‍රී තියෙන්නේ කොහෙද? ඒකට උන සුසුකම් මොනවද කියලා හොඳට දැනගෙන ඉන්න. එහෙම දැනගෙන හිටපුවාම ළමයි වාට යන්න තියෙන ගමන ලේසි. ගොඩක් ළමයි දන්නේ නැහැ. ඒ නිසා පුතා මම ඊළඟට ඔයාලට පෙන්නන්න යන්නේ ලංකාවේ කොමර්ස් කරලා කැම්පස් වල කීයක් විතර ගන්නවද? කොමර්ස් කරලා ගිහිල්ලා එක එක කැම්පස් වල කරන්න පුළුවන් උපාධි මොනවද කියන එක තමයි ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ තියෙන පුතා මම විශ්වවිද්‍යාල ශිෂ්‍ය අත්පොතෙන් ගත්ත එකක්. ළමයි මේ තියෙන දත්ත ටික ළමයි ලංකාවේ කෙලින්ම කොමර්ස් කරලා මැනේජ්මන්ට් ෆැකල්ටිස් වලට, කියන්නේ කළමනාකරණ මැනේජ්මන්ට් ෆැකල්ටිස් වලට ළමයි ගන්නවා පුතා 5474ක්. ඒ වගේම කළමනාකරණ හා රාජ්‍ය ප්‍රතිපත්ති කියන ඩිග්‍රියට පුතා 100ක් ගන්නවා. දේපල කළමනාකරණය හා තක්සේරුකරණය කියන විෂයට අදාළ පුතේ 70ක් ගන්නවා. කොමර්ස් වාණිජ්‍ය කියලා විෂය ධාරාවක් තියෙනවා. ඒකට 884ක් ගන්නවා. මීට අමතරව පුතා තව වෙනත් පොඩි පොඩි උපාධි තියෙනවා. මේ ආර්ට්, සයන්ස්, මැත්ස් කොමන් හැමෝටම යන්න පුළුවන් ඒවා. ඒවත් එක්ක බලපුවම ටෝටල් එක සාමාන්‍යයෙන් කොමර්ස් කරපු ළමයි ඉන්න පුතා 7000ක විතර තමයි විශ්වවිද්‍යාලයේ අවස්ථා තියෙන්නේ. ඕක හොඳට දැනගෙන ඉන්න. හරිද? ඒ කියන්නේ ඒකල ප්ලෑන් කරන්න පුතා මතක තියාගන්න කොමර්ස් වල ඒ තුන ගන්න එක නෙමෙයි වැඩේ තියෙන්නේ. ඒ තුනක් ගන්නයි කොහොමද කැම්පස් ලංකාවේ සාමාන්‍යයෙන් ඒ තුන ගන්න ළමයි 3-4000ක් සාමාන්‍ය හැම අවුරුද්දකම ඉන්නේ. හැබැයි මුල් 7000 අතරට ආවේ නැත්තම්
කැම්පස් සිහිනේ පුතේ බොඳ වෙනවා. එතකොට ලංකාවේ පුතා මේකේ කැම්පස් වල තියෙන ඩිග්‍රීස් ටික තියෙන මම මේ පෙන්නගෙන යන ඉක්මනට මේ කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන පුතා ඩිග්‍රී ටික එකක් ව්‍යාපාර පරිපාලනවේදී ගෞරවය. ඊපස්සේ පුතා මූල්‍ය ව්‍යාපාර පරිපාලනවේදී ගෞරවය. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔය accounting පැත්තේ යන අයට හොඳයි. ඊපස්සේ මානව සම්පත් කළමනාකරණය ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව. අලෙවිකරණයේ ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව. ගිණුම්කරණයේ ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව. ව්‍යාපාර ආර්ථික විද්‍යාව ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව. ජාත්‍යන්තර ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව. ආගන්තුක සත්කාර හා විවේක කළමනාකරණයේ කියන උපාධි පුතා ඔයාට කොළඹ කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටියෙන් ඔයාට ගන්න පුළුවන් උපාධි. ඔයා කැමති ෆීල්ඩ් එක ගන්නව පුතා, ඒ අදාළ උපාධිය ඉර්ණය කරලා වැඩ කරන්න. මේ තියෙන පුතා ජපුර ඩිග්‍රී ටික. ජපුරේ ගත්තොත් පුතා ව්‍යාපාර පරිපාලනයේ සම්බන්ධ උපාධියක් තියෙනවා. ඒ වගේම කළමනාකරණයේ හා රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ උපාධියක් තියෙනවා. වාණිජ්‍ය වේදී ගෞරව තියෙනවා. දේපල හා කළමනාකරණය හා තක්සේරුකරණය පිළිබඳ උපාධියක් තියෙනවා. ගණකාධිකරණය පිළිබඳ ඩිග්‍රියක් තියෙනවා. සාමාන්‍යයෙන් ජපුරේ නම් පුතා දැන් අනිත් කැම්පස් වල නම් සමහරලාට පුතා කැම්පස් එකට ගිහිල්ලා ෆස්ට් ඉයර් ලකුණුමත් තමයි accounting ද management මේ HRM ද marketing ද කියලා ඩිග්‍රී සිලෙක්ට් වෙන්නේ. හැබැයි ජපුරේ එහෙම නම් පුතා කෙලින්ම ඉසෙට්කෝ එක බේස් කරලා තමයි ඔයාලගේ යත්තින ඔයා accounting special ද නැද්ද කියලා තීරණය කරනවා. සාමාන්‍යයෙන් ජපුරේ accounting special යන්න නම් පුතා සාමාන්‍ය ජපුරේ accounting special යන්නේම ටීම් එකක් තියෙනවනම් සාමාන්‍යයෙන් පුතා දිස්ත්‍රික්කේ මං හිතන්නේ මුල් 5ට 10ට එන්න ඕනේ. නැත්තම් ජපුරේ accounting යන්න අමාරුයි. ඊට පස්සේ ජපුරේ තියෙනවා පුතා මේ marketing management, human resource management, ව්‍යාපාර ආර්ථික විද්‍යාව, මූල්‍ය විද්‍යාවේදී ගෞරව, ඊට පස්සේ ව්‍යාපාර තොරතුරු පද්ධති. ඔය IT කරලා යන්න ළමෙක් ඉන්නවනේ එයාට හොඳ මේකක් පුතා. ව්‍යාපාර තොරතුරු පද්ධති කියන්නේ IT බේස් කරපු ඩිග්‍රියක්. ඒකට මෙහෙයුම තාක්ෂණ කළමනාකරණය මේකත් IT බේස් කරපු එකක්. ඊට ව්‍යවසායකත්වයේ කියලා උපාධියක් තියෙනවා ජපුරේ. ඊට කැලණියට ගියොත් පුතා කැලණියේ තියෙන උපාධි ටික මේ තියෙන ව්‍යාපාර පරිපාලනවේදී මානව සම්පත්, ව්‍යාපාර කළමනාකරණවේදී ගණකාධිකරණ, ව්‍යාපාර කළමනාකරණවේදී අලෙවිකරණ, ව්‍යාපාර කළමනාකරණවේදී මූල්‍ය ෆයිනෑන්ෂල්, accounting ගණකාධිකරණ කියන්නේ පුතා accounting ඩිග්‍රියක්. මූල්‍ය කියන්නේ පුතා finance කියලා. ඒ කියන්නේ ඔය කොටස් වෙළඳපොළ මේ පැත්තට යන අයට හොඳයි ඔය මූල්‍ය උපාධිය. ඊට වාණිජ්‍ය වේදී කියලා තියෙනවා. වාණිජ්‍ය වේදී ව්‍යාපාර තාක්ෂණ ගෞරව කියලා තියෙනවා. ඒක හොඳයි IT පැත්තේ යන අයට. වාණිජ්‍ය වේදී ව්‍යාපාර තාක්ෂණ. ඒ වාණිජ්‍ය වේදී ව්‍යවසායකත්වය, වාණිජ්‍ය වේදී මූල්‍ය කළමනාකරණ, රක්ෂණය හා මූල්‍ය, බැංකුකරණය හා මූල්‍ය, විගණනය හා ව්‍යවහාරික ගිණුම්කරණය, මූල්‍ය ඉංජිනේරුකරණය, ගිණුම් කරන තොරතුරු පද්ධති මේ IT අයට හොඳ එකක්. ඩිජිටල් අලෙවිකරණය ඒත් IT අයට හොඳයි. ඊළඟට මානව සම්පත් විශ්ලේෂණ. කොහොම ඩිග්‍රීස් කීපයක් වෙනවා පුතා කැලණියේ මැනේජ්මන්ට් කරලා කොමර්ස් කරලා යන අයට. ඊළඟට පුතා යාපනයේ තියෙන ටික තියෙන්නේ මේ යාපනයේ විශ්වවිද්‍යාලයේ සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය කියන්නේ හොටෙල් පැත්තේ යන අයට. ගිණුම්කරණය, මූල්‍ය කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, අලෙවිකරණය, ගිණුම් කරන මූල්‍ය, ව්‍යාපාර තාක්ෂණ කළමනාකරණ මේක හොඳයි පුතා ඔය IT පැත්තේ යන අයට. වාණිජ්‍ය වේදී ටික තියෙනවා පුතා යාපනයේ අයට. ඊට පුතා රුහුණේ ගිණුම්කරණයේ සම්බන්ධ ඩිග්‍රියක් තියෙනවා, ව්‍යාපාර කළමනාකරණය ගැන තියෙනවා, ව්‍යවසායකත්වය ගැන තියෙනවා, මූල්‍යකරණය සම්බන්ධයෙන් තියෙනවා, මානව සම්පත් අලෙවිකරණය. ඔය අංශ වලින් උපාධි ගන්න පුළුවන් රුහුණ කැම්පස් එකකින්. ඊට පුතා නැගෙනහිර ඊස්ටර්න් එකේ පුතා ඒ තියෙන ඩිග්‍රී ටික තියෙන ව්‍යාපාර පරිපාලනවේදී, අලෙවි කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, වාණිජ්‍ය වේදී ගෞරව, ගිණුම්කරණය හා මූල්‍ය, ව්‍යවසාය සංවර්ධනය, ව්‍යාපාර ආර්ථික විද්‍යාව. මේ ඊස්ටර්න් යුනිවර්සිටි එකේ තියෙන ඩිග්‍රීස් ටික. ඊට පස්සේ අග්නිදිග එකේ තියෙන පුතා ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව තියෙනවා, වාණිජ්‍ය වේදී ගෞරව තියෙනවා. ඊට පස්සේ රජරට යුනිවර්සිටි එකේ තියෙන ඩිග්‍රීස් ටික පුතා ගණකාධිකරණ හා මූල්‍ය, ව්‍යාපාර කළමනාකරණ, අලෙවි කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, තොරතුරු පද්ධති. මේ IT පැත්තට යන එක. ඊට පුතා වයඹ තියෙන ටික ගණකාධිකරණ හා ව්‍යාපාර මූල්‍ය, බැංකුකරණය හා මූල්‍ය, ව්‍යාපාර කළමනාකරණය, විද්‍යාවේදී ගෞරව හා රක්ෂණ මූල්‍ය, මානව සම්පත් කළමනාකරණය. සබරේ තියෙන ටික පුතා මේ තියෙන්නේ. සබරේ තියෙන ඩිග්‍රී ටික විද්‍යාවේදී ව්‍යාපාර කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, අලෙවි කළමනාකරණය, පරිසර හිතකාමී ව්‍යාපාර කළමනාකරණය, බැංකු හා රක්ෂණ. ඊට පුතා පේරාදෙනියේ තියෙන ටික ළමයි මේ විශ්වවිද්‍යාල වල වටිනාකම අඩුවීමක් නෙවෙයි අන්තිමට පේරාදෙනියේ තියෙන පේරාදෙනිය තමයි ළමයි මේ අන්තිමට දාපු මැනේජ්මන්ට් ෆැකල්ටි දැන්ට ලංකාවේ එකයි වෙන්නේ. ඊට පස්සේ ළමයි මානව සම්පත් කළමනාකරණයේ තියෙනවා පේරා, අලෙවි කළමනාකරණයේ තියෙනවා, මෙහෙයුම් කළමනාකරණයේ තියෙනවා, ගණකාධිකරණ හා මූල්‍ය තියෙනවා, සංවිධාන කළමනාකරණය කියලා තියෙනවා. ඊට අමතරව පුතා ඔය කළමනාකරණ අධ්‍යයන කියලා උපාධි තියෙනවා. ඊවර දාල උපාධි පුතා ඔය වවුනියාවේ සහ ත්‍රිකුණාමලයේ තියෙන ටික තමයි මේ තියෙන්නේ. ඊට අමතරව ළමයි ඔය ව්‍යාපාර තොරතුරු පද්ධති ගෞරව කියන උපාධියට යන්න නම්
ඒක ජපුරේ තියෙන එක මම හිතන්නේ. ඊට අවශ්‍ය පුතා A level වල තියෙන ඕන ප්‍රතිඵල මොනවද කරන්න ඕන විෂය ධාරාවන් ටික තියෙනවා. ඉතින් 70යි ගන්න 80යි ගන්න ළමයි. ඔය තියෙන්නේ සුසුකන් ටික ඒක පොඩ්ඩක් බලා ගන්න. ගිණුම් කරන තොරතුරු පද්ධතියකට ගන්නවා පුතා ළමයි 50ක්. ඒක මම හිතන්නේ මෙහි කොහෙද කැලණියේ තියෙන්නේ. ඒකටත් පුතේ IT එක තව විෂයක් කරන්න ඕනේ. ඒකට 50යි ගන්න. ඒකට ඕන සුසුකන් ටික උන් දාලා තියෙනවා. බැංකුකරණය හා රක්ෂණය පුතා මේ තියෙනවා ඩිග්‍රියක්. ඒ උපාධියට යනවා නම් ළමයි තියෙන්න ඕන ක්වොලිෆිකේෂන් ටික තමයි මේ දාලා තියෙන්නේ වවුනියාවේ. හරි. ඊට පස්සේ ළමයි ඔය පොදුවේ ගත්තාම ළමයි ලංකාවේ ඔය මේ ආර්ට් කරත් කොමර්ස් කරත් පුතා පොදුවේ යන්න පුළුවන් ඩිග්‍රී ටිකක් තියෙනවා. දැන් සාමාන්‍ය නීතිය කියන විෂය ගත්තොත් ඔය ලෝස් ලා වෙන්න කරන්න පුළුවන් අයට කරන්න පුළුවන් එක. ඔයාලා අහලා තියෙනවද නැහැ ලංකාවේ ඉන්නව නේද පුතා උදේ ගම්මන් පිළ. දේශපාලනික වශයෙන් අවුල් වෙන්න පුළුවන්. උදේ ගම්මන් පිළ කියන පුතා කළුතර දිස්ත්‍රික්කයේ කොමර්ස් වල පළවෙනිය. සාමාන්‍ය පුතා ලංකාවේ ඔය මුල්ම රෑන්ක්ස් තියෙන අයට මොන විෂය ධාරාවෙන් කරත් ලෝ යන්න පුළුවන්. හැබැයි ලෝ යන්න නම් පුතා ආර්ට් කරත් මොනවා කරත් ඕ ලෙවල් වලට ඉංග්‍රීසි වලට C එකක් තියෙන්න ඕනේ. නැත්නම් ලෝ යන්න බෑ පුතා. ලෝ ෆැකල්ටියට. දැන් උදේ ගම්මන් පිළ ගත්ත පුතේ කොමර්ස් කරපු චරිතයක්. මම දැන් දිස්ත්‍රික්කයේ පළවෙනියා. එයාට මම දන්න සර් කෙනෙකුත් ඉන්නවා ඒ නුවර ධර්මරාජ කරපු කොමර්ස් කරපු එයා රෑන්ක්ස් මුල්ල. එයාලා ලෝ කරා. කොමර්ස් කරපු. ඒතර නීතිය වගේ විෂය ගත්තොත් පුතේ සමහරවිට කොමර්ස් කළා මුල් රෑන්ක්ස් දානවනම් එතන නීති පිටට යන්න පුළුවන් ආර්ට් අයට විතරක් නෙවෙයි. වෙනත් විෂය ධාරාවල අයටත් නීති පිටට යන්න පුළුවන්. ඊට පස්සේ ළමයි ඔය මම තව පෙන්වන්න ළමයි මේ ඊළඟ ළමයි ඔය තව දින ප්‍රමාණ සමීක්ෂණය තොරතුරු තාක්ෂණයේ වාස්තු විද්‍යාව නිර්මාණ වේදයේ විලාසිතා නිර්මාණය නිපුණුම් ප්‍රවර්ධනය නාගරික තොරතුරුකරණය නිර්මාණකරණය සාමය හා ගැටුම් නිරාකරණය මෙන්න මෙහෙම ඩිග්‍රීස් ටිකක් තියෙනවා පුතා මේවට මේ අර මොරටු එහෙම තියෙන ඔය සමහර ඩිග්‍රී ඒවට පුතා මොන විෂය ධාරාවෙන් කරත් සාමාන්‍යයෙන් S3ක් තිබ්බත් අර මේ කියන්නේ අපි කියන ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවා ඒකේ පාස් වෙලා යන්න පුළුවන් ඩිග්‍රීස් තමයි මෙතනින් පල්ලෙහාට තියෙන්නේ ලෝ එකට යන්න නම් පුතා සාමාන්‍යයෙන් රෑන්ක් මුල තියෙන්න ඕන මොන විෂය ධාරාවෙන් හරි කොමර්ස් කරත් වඩ යන්න පුළුවන් අර උදේ ගම්මන් පිල්ලා වගේ අනිත් විෂයන් ටික නම් පුතා මොරටු එහෙම තියෙන ඒවා ආර්ට් කරත් කොමර්ස් කරත් ඕන විෂය ධාරාවෙන් යන්න පුළුවන් මේ ඒවට යන්න පුතා සාමාන්‍යයෙන් ඔය ඉසෙට්කෝ එකෙන් නෙමෙයි ඒව ගන්නෙ ඇප්ටිටියුඩ් ටෙස්ට් තියලා ඒව ගන්න. S3 තියෙන අය සමහරවිට මම දැකලා තියෙනවා විලාසිතා නිර්මාණකරණය වගේ දේවල් කරනවා කොමර්ස් කරලා. කොමර්ස් කරලා S3ක් තියෙනවා නම් මොරටුවේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ලියලා පාස් නම් ඒ ඩිග්‍රීට යන්න පුළුවන්කම තියෙනවා. ඒතර මතක තියාගන්න පුතා කොමර්ස් කරපු ළමයෙකුට මම ටික වේගෙන් පෙන්වුවා ඒ ටික. කොමර්ස් කරන ළමයෙකුට පුතා ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල තියෙන උපාධි ටික දැනට ওই ටික. ඒතර ආ යන්න කැමති පැත්තත් එක්ක බලන්න මම මොන උපාධියද කරන්නේ මොන කැම්පස් එකේද කරන්නේ. දැන් මානව සම්පත් කළමනාකරණයේ පැත්තෙන් යන්න ඉන්න ළමයෙකුට මෙන්න මේ විශ්වවිද්‍යාලවල තමයි මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධි ටික තියෙන්නේ. ඊට පස්සේ බැංකින් පැත්තෙන් නම් මෙන්න මේ අයට. තොරතුරු පැත්තෙන් යන්න ඉන්න අයට මෙන්න මේ ඔපචුනිටිස් ටික තමයි තියෙන්නේ. මේ කැම්පස් වල තමයි මේ ඩිග්‍රී ටික තියෙන්නේ. මේවට ගන්න මෙච්චරයි ළමයි. ඒකට ප්ලෑන් කරලා වැඩ කරන්න ළමයි. ඒක තමයි යන්න ඕන ඉස්සරහට. නැත්තම් වැඩේ අවුල් යනවා. මොකද තමන් කරන්නේවත් මොකද්ද කියලා දන්නේ නැහැ. විශේෂයෙන්ම ජපුරේ යන්න ඉන්න ළමයිට එහෙනම් මම හැවිලෙම කියන්නේ තමයි ජපුරේ දැන් අනිත් විශ්වවිද්‍යාලවල නම් ඒ අදාළ උපාධි වලට සිලෙක්ට් කරන්නේ මානව සම්පත් අලෙවිකරණද ඇකවුන්ටින්ග්ද කියලා පුතා ෆස්ට් ඉයර් වැඩිම ලකුණු ගන්න ළමයි එක්ක අනිත් විශ්වවිද්‍යාවල. බයි ජපුරේ සිද්ධියක් තියෙනවා. ජපුරේ පුතා යුනිවර්සිටි එකේ ස්පෙෂල් ඩිග්‍රී වලට ගද්දිම ගොඩක් වෙලාවට A level ඉසෙට්කෝ එක බේස් කරලා තමයි ජපුරේ නම් ගන්න ඩිග්‍රී වලට. විශේෂයෙන් ජපුරේ ඇකවුන්ටිං යන්න නම් ෆයිනෑන්ස් යන්න නම් දිස්ත්‍රික්කේ මුල් රෑන්ක් වලම ඉන්න වෙනවා. නැත්තම් ජපුරේ ඇකවුන්ටිං යන්න බෑ. ජපුරේ ෆයිනෑන්ස් යන්න බෑ. අනිත් ඒවාට ගිය හැකි. නමුත් ඇකවුන්ටිං යනවා නම් මුල් රෑන්ක් වලට දාන්න ඕනේ. ඉසෙට්කෝ එකෙන් ගන්න A level වල. අනිත් කැම්පස් වල එහෙම නෑ. ඕක දැනගෙන වැඩ කරන්න. ගොඩක් ළමයි හිතා ඉන්නවා ජපුරේ මම යනවා කියලා. හැබැයි අවසානයේ ෆෙඩ් අප් වෙනවා. අර අදාළ දේ දන්නේ නැහැ. ඉසෙට්කෝ එකක් දැම්මේ නැත්නම් යන්න බෑ කියලා දන්නේ නැහැ. හරි. නිසා ඒකත් දැනගෙන පුතා වැඩ කරන්න. එතකොට පුතා කවදාවත් කලකිරීමක් වෙන්නේ නැහැ. Taman දන්නවා තමයි යන්න ඕන පාර. හරි. ළමයි මම ඔය පෙන්නුවේ රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිය. A level කරලා යුනිවර්සිටි එකට ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට ගියොත් ඉගෙන ගන්න පුළුවන් ඒවා. ඉතින් දැන් අද වෙද්දි ළමයි ඊට වඩා වෙනත් අවස්ථාත් ගොඩක් හම්බෙලා තියෙනවා. අද වෙද්දි පුතා පෞද්ගලික විශ්වවිද්‍යාලත් තියෙනවා. ඔයාලට A level වලට S3ක් තියෙනවා නම් පුතා A level ෆේල් වුණා සමහරවිට ඔය පදනම් පාඨමාලා හැම කරලා NIBM එක NSBM එක ස්ලේට් එක ගොඩක් විශ්වවිද්‍යාල තියෙනවා සල්ලි තියෙනවා නම් ඔයාලට ප්‍රයිවට් උත් ඩිග්‍රී කරගන්න පුළුවන් පුතා කිසි ගැටලුවක් නැහැ. මම ඔයාලට ඔය පෙන්නේ පුතා රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා යන්න පුළුවන් උපාධි ටික.
පෞද්ගලික විශ්වවිද්‍යාල පුතා තව ගොඩක් උපාධි තියෙනවා. ස්ටේට් එක ජෝන් කොතලාවල එක තියෙනවා. ඊට පස්සේ ගොඩක් ඒවා තියෙන SLTC කැම්පස් කියයි. එහෙම ගොඩාක් කැම්පස් ප්‍රයිවට් ඒවා තියෙනවා පුතා. හොඳ එක බලලාට ඕන නම් රජයේ කැම්පස් යන්න බැරුණොත් ප්‍රයිවට් කරගන්න පුළුවන්. A level S3ක් තිබ්බා. හරි. ඒ කිසි ගැටලුවක් නැහැ. හරි. එතකොට ළමයි මම ඔයාලට දැන් ඔය පෙන්නුවේ පුතා ඔයාලට A level කරලා රජයේ විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් උපාධි ටික. සාමාන්‍යයෙන් නිකමන හිතන්න පුතා වෙන කොමර්ස් කරන ළමෙක් ඌව දන්නවද? දන්නේවත් නැහැ. එයාලට තේරෙන්නේවත් නැහැ. මෙලෝ රහක් නැහැ ඔහේ යනවා. යන්නේ කොහෙද හොත් මල්ලිපොල් වගේ තමයි කොමර්ස් කරනවා කැම්පස් යනවා. එච්චරයි තමයි ප්ලෑන් එක. බයි දැන් ඔයා දන්නවා මම කොමර්ස් කරනවා මම යන්නේ මේ ඩිග්‍රියට මේ කැම්පස් එකේ තමයි ඒක තියෙන්නේ මම මෙන්න මෙහෙමයි එකට යන්න වැඩ කරන්න කියලා ඔයා පැහැදිලිවම දැනගෙන ඔයා වැඩ කරන්නේ පුතා. හරි. දැන් දිග වීඩියෝ එකක් තමයි කඩ කඩ හරි බලන්න. හරි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ ළමයි ඊළඟ වැදගත්ම දෙයක්. ඒ තමයි ළමයි මේ ගොඩක් තව තියෙනවා ළමයි මේ අර මං කිව්ව එක කොමන් යන්න පුළුවන් ඩිග්‍රීස් ගොඩක් තියෙනවා කියලා බලන්න. ඊට පස්සේ ළමයි තියෙනවා මේ වැදගත්ම එකක්. කොමර්ස් වලින් සාර්ථක වෙන්න අවශ්‍ය වෘත්තීය සුසුකම්. පුතේ හොඳට මතක තියාගන්න. ගොඩාක් ළමයි පුතා ඔයාලා දැකලා ඇති පුතා A level කරනවා, ඩිග්‍රී කරනවා, ගෙදර වෙලා ඉන්නවා. ගොඩක් දුර ජීවිතේ යන්නේ නැහැ. ඇයි? පුතේ යාලා දන්නේ නැහැ නූතන ලෝකේ ජොබ් වලට ඕන සුසුකම්. ගොඩක් අය දන්නේ නැහැ. අපිත් පුතා A level කරලා කැම්පස් ගියාම මම ගොඩක් දේවල් දැනගත්තා. මම ඇත්තටම මමත් ඕනේ A level කාලේ දැනගෙන හිටියේ නෑ පුතා සත පහක වෘත්ති සුසුකම් කියලා දෙයක්. ළමයි මතක තියාගන්න අද කාලේ ජොබ් එක යන නම් සමබරව දෙකක් තියෙනවා. එකක් වෘත්තීය සුසුකම් අනිත් පැත්ත පුතේ අධ්‍යාපනික සුදුසුකම්. ළමයි හොඳට මතක තියාගන්න. අධ්‍යාපන සුසුකම් කියන්නේ පුතේ අපිට පාසලෙන් යම් උසස් අධ්‍යාපන ආයතන වලින් විශ්වවිද්‍යාල වලින් පුතේ විෂයක් සම්බන්ධයෙන් ලබා දෙන දැනුම පාසලේ වා කරන O level A level කියන්නේ අධ්‍යාපනික සුදුසුකම. කැම්පස් එකේ ඔයා ගිහිල්ලා කරන ඩිග්‍රියක් කියන්නේ අධ්‍යාපනික සුදුසුකම. ඉංග්‍රීසියෙන් කියන්නේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් එක. ඔයා පුතා මොන හරි ආයතනයක කරන ඉංග්‍රීසි ඩිප්ලෝමාව, IT ඩිප්ලෝමාව කියන්නේ පුතා අධ්‍යාපනික සුදුසුකම්. ඒ වගේම පුතා යම්සි විෂයක් පිළිබඳ දැනුම තමයි ඔයාට දෙන්නේ පුතා. හරිද? දොර මම මේ එක්සැම්පල් ටිකක් දාලා තියෙනවා පුතා මේ අධ්‍යාපන සුසුකම් කියන්නේ මොනවද කියලා. ගොඩක් ලංකාවේ දරුවෝ දන්නේ නැහැ පුතා ওই දෙකේ වෙනසවත්. හරිද? ඔයාලට පේනවා ඇති පුතා මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා. මේ තියෙන්නේ මේ අධ්‍යාපන සුසුකම් කියන්නේ මොනවද කියලා. හරි? හරි. ඊට පස්සේ වැදගත්ම දේ පුතා මෙන්න මේක ගොඩක් ළමයි දන්නේ නැති එක අපේ රටේ. වෘත්තීය සුසුකම් කියන එක ළමයි. ඕක මාර වැදගත්. පුතේ වෘත්තීය සුසුකම් කියන්නේ පුතේ යම්කිසි ජොබ් එකකට අදාළව අපිට දෙන ප්‍රායෝගික සුදුසුකම්. පුතා ඩිග්‍රී A level O level තිබ්බට බෑ පුතා අද අනිවාර්යයෙන්ම ජොබ් එකකට යන්න ඒ තමන් අදාළ වෘත්තියට දාලා පුතා වෘත්තීය සුසුකම ළඟා කරගන්න ඕනේ. දැන් එක්සැම්පල් එකක් ගත්තොත් ඔයා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධියක් වාර්තා දිනවා කියන්නේ ඒක අධ්‍යාපන සුසුකමක්. ඒක ඔයාලට ප්‍රමාණවත් නෑ පුතා මානව සම්පත් කළමනාකරුවෙක් වෙන්න ඉදිරියට යන්න. ඔයාලට ඉතර දුර යන්න බෑ. ඔයා පුතා ඒකට දාලා පුතා වෘත්තීය සුසුකම් ලබා දෙන ආයතනයක් ලංකාවේ තියෙනවා පුතා ඒකෙන් වෘත්තීය සුසුකම ගන්න ඕනේ. එහෙම නැතුනොත් ඔයාලට ඉස්සරහට යන්න බෑ. ඒතර වෘත්තීය සුසුකම් කියන්නේ පුතා යම්සි වෘත්තියකට දාලා තියෙන පුතා ප්‍රායෝගික පුහුණුව සහිත පුතා තාක්ෂණික කුසලතා ලබා දෙන සුසුකම. ඇකවුන්ටන්ට් කරන කෙනෙක් නම් ඇකවුන්ටිං වල දාලා වෘත්තීය සුසුකම ගන්න ඕනේ අනිවාර්යයෙන්. අලෙවි කළමනාකරුවෙක් නම් පුතා එයා ඒකේ ඩිග්‍රියත් එක්කම ඒකේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක හදා ගන්න ඕනේ. එහෙම නැතුනොත් පුතා ඉස්සරහට යන්න විදියක් නැහැ. දැන් ඔය ලංකාවේ තියෙන ඩබල් AT කියන්නේ පුතා එහෙම තියෙන වෘත්තීය සුදුසුකමක්. හරි. එතකොට ළමයි දැන් අපි ගත්තොත් මේ තියෙන්නේ පුතා වෘත්තීය සුසුකම් කියන්නේ මොනවද කියලා. මේවා වෘත්තීය ආයතන මගින් තමයි පුතා ලබා දෙන්නේ. රැකියාවට අවශ්‍ය ප්‍රායෝගික කුසලතා තමයි ලබා දෙන්නේ. දැන් ලංකාවේ තියෙන AAT, SIMA, ACC, ACA, CMA වැනි සුසුකම්. ඒවා තමයි අපි එක්සැම්පල් වෘත්තීය සුසුකම් වලට. නිශ්චිත වෘත්තියකට සූදානම් කරනවා පුතා. වෘත්තීය හා රැකියාව දිනුවට මේක ඊටාම වැදගත්. මතක තියාගන්න කොමර්ස් කරලා ජොබ් ගන්න ඕන නම් පුතා අනිවාර්යයෙන්ම වෘත්තීය සුසුකම් තියෙන්න ඕනේ. වර්තමානයේ පුතා සාර්ථක වෙන්න නම් අධ්‍යාපන සුසුකම් එක්කම පුතා වෘත්තීය සුසුකම් කියන දෙකම තියෙන්න ඕනේ. නැත්නම් ජොබ් මාකට් එකේ ජොබ් නැත. හරි.
ළමයි මතක තියාගන්න අපේ රටේ ගොඩාක් දරුවෝ විවිධ පාඨමාලා විවිධ තැන් වලින් කරනවා. ඒවා ගොඩක් වෙලාට වැලියු එකක් නෑ පුතා. හරිද? අරහෙන් මෙහින් එක එක ඩිප්ලෝමා පාඨමාලා කරන්න එපා. මම ඔයාලට හැමලේම රෙකමන්ඩ් කරන්නේ තමයි ඉංග්‍රීසි කරනවා නම් පුතා ඔය බ්‍රිටිෂ් කවුන්සිල් බ්‍රිටිෂ් වේ නෙවෙයි බ්‍රිටිෂ් කවුන්සිල් කියලා තියෙනවා. ඊට පස්සේ පුතේ ඔය ජාතික තරුණ සේවා සභාවේ තියෙනවා. ඒ වගේ පුතා පිළිගත් ආයතන වලින් ඉංග්‍රීසි වගේ දෙයක් කරන්නේ සර්ටිෆිකේට් එක වටින්නේ එහෙම වුණාම. IT කරනවා නම් පුතා පිළිගත් ආයතනයකින් IT ඩිප්ලෝමා එකක් කරන්න. අරෙන් මෙන් කරන්න එපා පුතා. ඒ සර්ටිෆිකේට් එකට වැලියු එකක් නැහැ. ඔයාලා සල්ලි දීලා කරනවා ඒක හරි. හැබැයි මෙහෙමයි සමහර දැන් තියෙනවා සර්ටිෆිකේට් එක වැලියු නැහැ දැනුම තියෙන හොඳ ක්ලාසස් තියෙනවා. දැන් ඔයාලට ඕන ඉංග්‍රීසි හොඳට කතා කරන්න නම් IT ටික හොඳට ප්‍රැක්ටිකල් කරගන්න නම් සමහරලාට ඒ අරමුණින් යන්න. බෑ සර්ටිෆිකේට් එකක් වැලියු තියෙන සර්ටිෆිකේට් එකක් ගන්න වෙනවා නම් හොඳ ආයතනයකින් බලලා අනිවාර්යයෙන්ම ළමයි ඒ ඔය ඉංග්‍රීසි හරි IT වගේ අතිරේක සුසුකම් හදා ගන්න. හරිද? හැබැයි ළමයි ඔයා වෘත්තීය සුසුකම් හදාරන්න යද්දී දැන් මම දැකලා තියෙනවා ගොඩක් ළමයි ડિප්ලෝමා කරනවා මාකටිං වලට. ඩිප්ලෝමා කරනවා HRM වලට. ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් එහෙම එක එක ඩිප්ලෝමා කරනවා. ඒවා කිසිම වැලිඩ් එකක් නැහැ. එක එක ආයතන වලින් කරන්න එපා. මම මේ කියන ආයතනයෙන් පුතේ ඔයාලට ඒ අදාළ වෘත්තීය සුසුකම ගන්න. ඒතර ඔයාගේ ජීවිතේ ගොඩ. ළමයි දැන් ඔයාලා accounting පැත්තෙන් ඉස්සරහට යනවා නම් ඔයාලා මෙන්න මේ ආයතන වලින් තමයි පුතේ ඔයාලට වෘත්තීය සුසුකම් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ළමයි ඔයා පුතා දැන් ලංකාවේ O level ඉවර වෙච්ච ගමන් A level වලට කලින් ළමයෙකුට දැන් මම ඉස්සලාම ගණන යනවා ඔයාලා ගිණුම් කරනහම මූල්‍ය ශාස්ත්‍රයේ තියෙන වෘත්තීය සුසුකම් ඔය accountant කෙනෙක් වෙන්න ඉන්නවා නම් financial analyst කෙනෙක් වෙන්න ඉන්නවා නම් සාමාන්‍ය පුතේ ඔයාලට කරන්න පුළුවන් වෘත්තීය සුසුකම් ටික තමයි මේ තියෙන්නේ. එකක් තමයි පුතා AT ශ්‍රී ලංකා ආයතනයේ සුසුකම. පුතා මේක ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන වෘත්තීය සුසුකමක්. සාමාන්‍යයෙන් AAT කියන්නේ පුතා O level ඉවර වෙච්ච ගමන් A level ඉවර වෙන්න කලින් කරන්න පුළුවන් වෘත්තීය සුසුකමක්. සාමාන්‍යයෙන් A level කරපු ළමයිට වඩා ඉහළ වැටුපක් සහිත හොඳ රැකියාවකට යන්න පුළුවන් අවස්ථාවක් හම්බ වෙනවා AT සුසුකම කරගත්තොත් ළමයි. හරිද? සාමාන්‍යයෙන් ලංකාවේ වල දන්නවත් දන්නේ නැහැ ළමයි මේ O level ඉවර වෙච්ච ගමන් A level වලට කලින් කොමර්ස් කරන ළමයිකට කරන්න තියෙන එකම වෘත්තීය සුසුකම තමයි AAT වෘත්තීය සුසුකම. සාමාන්‍ය ළමයි එකෙන් එකක් A level සිලබස් එකම ආවරණය වෙනවා A level වලට කලින්ම. හරිද? ඒ නිසා ගොඩක් ළමයි මේක කොමර්ස් කරන ළමයි AT කරනවා. ඔය දන්න දෙමාපියන්ගේ දරුවෝ. ඔයාලා දන්නවද නැහැ ලංකාවේ ළමයි A level වල කොමර්ස් මුල් රෑන්ක් 100 තියෙනවනේ හැම අවුරුද්දෙම. අනිවාර්යෙන් එකකින් 60ක් 70ක් AAT කරපු ළමයි. O level ඉවරෙච්ච ගමන් A level වලට කලින්. ඉතින් ළමයි ඔයාලා AAT කරගන්න පුළුවන් නම් O level එකම ප්‍රයිවට් කරත් ස්කූල් ගියත් A level කොමර්ස් කරන්න AAT කරගන්න පුළුවන් නම් මාර දෙයක්. ගොඩක් ටියුෂන් සර්ලා ඔයාලට ඒක කරන්න දෙන්නේ නැහැ. හැබැයි ළමයි කරගන්න ඔයාලා මං කියන එක බොරු නම් හොයලා බලන්න ලංකාවේ මුල් රෑන්ක් දාපු 100 ගත්තොත් එයාලා 60ක් 70ක් කොමර්ස් වලට කොමර්ස් එක AAT කරපු අය. ඒක මාර වටිනවා. සාමාන්‍යයෙන් ඒක කරන්න කියන්නේ ඒක තමයි පුතා එක පැත්තෙන් වෘත්තීය සුසුමක් ඔයාලට හැදෙනවා A level ඉවර වෙද්දිම. අනිත් පැත්තට ළමයි ඔයාලට මේ A level වලට කලින් A level සිලබස් ඔක්කොම කවර් වීමක් වෙනවා. මොකද national level එකේ exam ලියන්න පුළුවන් ඔයාලට. ඒ වගේ ලොකු benefit ඔගයක් AAT එක තියෙනවා. ඔයාලා හොයලා බලන්න AAT ආයතනයේ Facebook වීඩියෝට ගිහිල්ලා ඒ AAT කරන්නේ කොච්චර වැදගත්ද කියලා එකේ තියෙනවා. ඉතින් ළමයි දැන් අපේ මම හිතුවා සර් කෙනෙකුයි කරන ආයතනයක් කරන AAT වලට පුතා ඔන්ලයින් ආයතනයක්. ඔන්ලයින් ලයිව් වලට උගන්වන්නේ ලංකාවේ අඩු මුදලකට. සහ මේ පාසල් අධ්‍යාපනයේට පන්ති වලට බාධාවක් නොවන විදිහට පුතේ ඔයාලට AT වල සම්පූර්ණ පාඨමාලාව AAT වෘත්තීය සුසුකම කරන්න පුළුවන් අපේ ආයතනය හරහා Pearl Gate campus කියලා ආයතනයක්. එතකොට පුතා ඒකෙදී මේ ඔයාලට ලයිව් රෑට ඔන්ලයින් ක්ලාස් තියෙන්නේ. ඕන එක රෙකෝඩින් උත් විභාගය දක්වා බලන්න පුළුවන්. A level කරන ගමන් ළමයින්ට කරන්න පුළුවන් විදිහට තමයි අපි මේ AAT පාඨමාලාව හඳුන්වා දීලා තියෙන්නේ ළමයි. ඒක පුළුවන් නම් කරන්න මම හිතනවා ඒක හොඳයි කියලා ඔයාලට. හරිද? ඉතින් ඔයාලා ඔය AAT කියන වෘත්තීය සුසුකම කරන්න කැමති නම් ළමයි මෙන්න මේ නම්බරේ මේ තියෙන ළමයි මේ තියෙන්නේ කොමර්ස් කරන AAT කරන්න කියලා අපේ ආයතනයේ තොරතුරු. ඔයාලා කවුරු හරි කැමති නම් පුතා A level කරන ගමන් කොමර්ස් කරද්දී AAT කරන්න. රෑන්ක් දාන ළමයි කරන වැඩේ කරන්න කැමති නම් වෙන්න තියෙනවා ළමයි තොරතුරු මේ 0.76යි 558යි 33යි 90ට AAT කියලා පුතා WhatsApp පණිවිඩයක් එවන්න. උදේ ඔයාලට තොරතුරු එවයි. ඊට පස්සේ ඔයාලට ඕන AAT ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙලා වැඩ ටික කරන් යන්න පුළුවන්. මතක තියාගන්න ඔයාලා 28 A level කරන ළමයි නම් AAT කරගන්න එක පුතේ මාර වැදගත්. සහ හොඳට මතක තියාගන්න මේකේ රෙජිස්ට්‍රේෂන් අගෝස්තු 25න් ඉවර වෙනවා. ඊට පස්සේ ඔයාලට ආයේ
ඊළඟ අවුරුද්ද වෙනකන් ඉන්න වෙනවා. ඒ නිසා ළමයෙක් ඩබල් AD කරනවා නම් කොමර්ස් එක උන්න දැම්ම ජොයින් වෙලා කරගන්න පුතා මෙන්න මේ ආයතනය හරහා. හරි. ඒතකොට ළමයි O level ඉවර වෙච්ච ගමන් A level එක කරන්න පුළුවන් එකම වෘත්තීය සුසුකම තමයි ඩබල් AD. මම ගැන විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කරා. ඒ විතරක් නෙවෙයි ළමයි ඩබල් AD කරන ළමයින්ට A level කරලා කැම්පස් යන්න බැරි වුණත් උපාධිය දක්වා යන්න පුළුවන් මාර්ගය තියෙනවා පුතා ඩබල් AD කරන ළමයෙකුට. හරි. ඊට පස්සේ ළමයි A level වලින් පස්සේ ඔයාලට ගිණුම්කරණය හා මූල්‍ය ශාස්ත්‍රයේ ගන්න පුළුවන් වෘත්තීය සුසුකමක් තමයි පුතා CA chartered accountant කියන එක. සාමාන්‍ය ලක්ෂ 10 15 පඩි ගන්නවා පුතා මේ වෘත්තීය සුසුකම තියන අය. කැම්පස් යන්න බැරි වුණත් ඔයාලා පුතා මතක තියාගන්න කැම්පස් යන අයත් මේක කරන්න ඕනේ. හරිද? දැන් මතක තියාගන්න වෘත්තීය සුසුකම් කියන එක පුතා කැම්පස් ඔයාලට A level S3ක් තියෙනවා නම් කරන්න පුළුවන් එකක්. කැම්පස් ගියා අනිවාර්යයෙන් වෘත්තීය සුසුකම් කරන්න ඕනේ නැත්නම් යාට ජොබ් නැහැ. කැම්පස් ගියේ නැති අය පුතා වෘත්තීය සුසුකම් කරොත් පුතේ කැම්පස් අය ගන්න පුතා හොඳ ජොබ් එකකට ඒ ගානම ජොබ් එකකට යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ ළමයි ගිණුම් කරනා මූල්‍ය ශාස්ත්‍රයේ A level වලින් පස්සේ ගන්න පුළුවන් සුසුකම් ටික තමයි මම මේ පැහැදිලි කරන්නේ. එකක් chartered accountant කියන එක. ගිණුම් කරනා මූල්‍ය ශාස්ත්‍රයෙන් යනවා නම් එකක් chartered accountant කියන මේ ශ්‍රී ලංකා ආයතනයෙන් මේක ගන්න පුළුවන්. අයිදින පුතා CMA කියලා ආයතනයක්. ඒකෙන් කරන කෝස් එකත් අපි කියන්නේ accounting වල දින වෘත්තීය සුසුකමක් කියලා. ඊළඟ ළමයි ඔය සීමා කියලා තියෙනවා. මේ සීමා කියන්නේ පුතා UK එංගලන්තේ accounting සම්බන්ධව තියෙන වෘත්තීය සුසුකමක්. ඒක ඔයාලට කරන්න පුළුවන්. වගේම ඇකා කියලා තියෙනවා. ඒකත් UK පිටරට විශේෂම ගිණුම් කරන මූල්‍ය ශාස්ත්‍රයේ තියෙන වෘත්තීය සුසුකම්. ඒතර ළමයි ඔයාලා මතක තියාගන්න ගිණුම් කරන මූල්‍ය ශාස්ත්‍රයේ ඔයාලට වෘත්තීය සුසුකම් ගන්න ඕනේ. මේ පැත්තේ හොඳ ජොබ් එකකට යන්න ඕන නම් ඔයා පුතා මෙන්න මේ ආයතන වලින් පුතා තමන්ගේ වෘත්තීය සුසුකම් ටික කම්ප්ලීට් කරගන්න වෙනේ වගේ අරෙන් මෙහෙන් accounting diploma ආරම්භ කරන්න යන්න එපා. වැලිඩ් එකක් නැත. හරි. ඊළඟ ළමයි ඔය බැංකු හා මූල්‍ය සේවා සම්බන්ධයෙන් ගත්තහම ළමයි විශේෂයෙන්ම ළමයි ඔයා බැංකු හා මූල්‍ය සේවා සම්බන්ධයෙන් ඉස්සරහට යන්න ඉන්නවනම් ඔයාලට ඒ සම්බන්ධයෙන් කරන්න තියෙන වෘත්තීය සුසුකම තමයි පුතා IBSL ආයතනයේ ශ්‍රී ලංකා බැංකුවරුන්ගේ ආයතනයේ තියෙන වෘත්තීය සුසුකම්. වෙන තැන් වලින් බැංකින් ඩිප්ලෝමා කරන්න යන්න එපා. IBSL එකට අදාළ බැංකින් බැංකු හා මූල්‍ය සේවා සම්බන්ධ පුතේ උපාධි වෘත්තීය සුසුකම් සපුර ගන්න. ඒවත් පුතේ අපේ ආයතනයේ තියෙන ඔය අර මං අර පේන්නේ ඩබල් AT වල තිබ්බ නම්බරේ. ඒකට මැසේජ් එකක් දැම්මොත් ඔයාලට ඒව ගැන තොරතුරු දැනගන්න පුළුවන්. මතක තියාගන්න මේ IBSL ආයතනයේ මේ වෘත්තීය සුසුකම කරන්න පුතා A level සමත් වෙලා තියෙන්න ඕනේ. O level එකම කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම ළමයි තියෙනවා ඔය මූල්‍යකරණයේ පැත්තෙන් තියෙන වෘත්තීය සුසුකම තමයි CFA ඉන්ස්ටිටියුට් එකේ තියෙන වෘත්තීය සුසුකම. විශේෂ මූල්‍ය විශ්ලේෂකව වෙන්න ඉන්න අයට ඩිග්‍රියත් එක්ක මේකේ තියෙන ක්වොලිෆිකේෂන් එක කරගන්නවා නම් ඒක වඩාත් හොඳ වෙනවා. ඒ වගේම ළමයි අලෙවිකරණයේ සම්බන්ධයෙන් ගත්තහම මේකේ වෘත්තීය සුසුකම් ලබා දෙන ආයතනය තමයි පුතා ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් මාකටිං ස්ලිම් එක. මේකේ තියෙන මේ දැන් ඔයාලා මාකටිං ඩිග්‍රියක් තිබ්බට බෑ පුතා ඒ සම්බන්ධයෙන් වෘත්තීය සුසුකමක් ගන්න ඕන නම් ඔයාලා ස්ලිම් එකේ මාකටිං ඩිප්ලෝමා කරන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒක තමයි පිළිගැනීමක් තියෙන්නේ. ඊට අමතරව පුතා මේක මේ CIM කියලා තියෙනවා පුතා the Chartered Institute of Marketing මේක ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන ආයතනයක්. මේකෙන් කෝස් කරත් අලෙවිකරණයේ සම්බන්ධ වෘත්තීය සුසුකම් ගන්නවාට පුළුවන්කම තියෙනවා. ඊළඟ ළමයි මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ගත්තහම ලංකාවේ තියෙන පුතා එකම පිළිගැනීමක් සහිත වෘත්තීය සුසුකම ලබා දෙන පුතා CIPM කියන ආයතනය. වෙන තැන් වල පුතා මානව සම්පත් කළමනාකරණය සම්බන්ධව පාඨමාලා කරන්න එපා. ඒකේ වැලිඩ් එක නැහැ. CIPM එකෙන් කරන්න. ඒක තමයි ලංකාවේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් තියෙන එකම වෘත්තීය සුසුකම. එතකොට ළමයිට මම කියන දේ තමයි පුතේ ඔයාලා A level කරන ගමන් පුළුවන් නම් ඩබල් AT කම්ප්ලීට් කරගන්න. ඒක මාර වටිනවා. ඊට පස්සේ A level වලින් පස්සේ ඔයා යන වෘත්තීය ශාස්ත්‍රය අනුව ඔයා ඩිග්‍රියක් කරනවා නම් ඒකට ගැළපෙන විදිහ වෘත්තීය සුසුකම හදාගන්න. කැම්පස් යන්න බැරි වුණත් ඔයාට A level කරලා S3ක් තිබ්බත් ඔයා පුතා මේ තමන් කැමති පාරේ මානව සම්බන්ධ මාකටිංද HRMද බැංකින් ෆයිනෑන්ස් ඒවට දාලා වෘත්තීය සුසුකම කරගත්තොත් පුතේ ඒත් ඔයාට හොඳ ලක්ෂ ගානක සැලරි එකකට යන්න පුළුවන්කම තියෙනවා. ඒ තමන්ගේ ජීවිතේ ප්ලෑන් කරලා පුතා කොමර්ස් එක A level ඉවරනාට පස්සේ කැම්පස් යන යන්න ඒත් එක්කම තමන්ට අදාළ වෘත්තීය සුසුකම කරන්න. කැම්පස් යන්න බැරි වෙච්ච දරුවෝ තමන් යන්න කැමති පාත් එකේ පුතා ඔය කියන ආයතන වලින් තමන්ගේ වෘත්තීය සුසුකම් ටික සපුර ගන්න. ඒකට අනිවාර්යයෙන්ම පුතා ලක්ෂ ගණන් වල ඉහළ වැටුප් සහිත රැකියාවකට ඔයාට යන්න පුළුවන් පුතා ඊටාම අඩු වයසින්. ඉතින් ගොඩාක් ලංකාවේ කොමර්ස් කරන ළමයි පුතා ඔය දේ දන්නේ නැහැ. ඒ නිසා ගොඩාක් වැඩි ඉස්සරහට යන්න බෑ පුතා ජීවිතේ වරද්ද ගන්නවා. හරි. ඊළඟට පුතේ මම අන්තිමේට කතා කරන්න යන දේ. ඒ තමයි කොමර්ස් කරලා යන්න පුළුවන් ජොබ් මොනවද කියන එක. දැන් අපේ රටේ ගොඩාක් වෙලාවට පුතේ මොන හරි විෂය ධාරාවකින් කරන්න පුළුවන් ජොබ් ගැන තියෙන දැනුම ඉතාම අඩුයිනේ. සයන්ස් කරොත් හැම වෙලේම ඉතින් අපි හිතන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. මැත්ස් කරොත් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන් කියලා.
එච්චරයි වෙන ඒවා දන්නේ නැහැ පුතා. සමහරලාට පුතා ඩොක්ටර්ස්ලාට ඉන්ජිනියර්ස්ලාට වඩා පුතා සයන්ස් කරලා වෙන වැටුප් ගන්න පුළුවන් රැකියාව තියෙනවා. කොමර්ස් කරපේකේ තරගෙන ඉන්නේ එකම දේ මැනේජර් කියලා විතරයි උන්. හැබැයි පුතා ලෝකෙ ලක්ෂ ගණන් පඩි ගන්න පුළුවන් පුතා කොමර්ස් කරලා කරන්න පුළුවන් විවිධ රැකියා තියෙනවා. කැම්පස් ගිහිල්ලා අධ්‍යාපන සුසුකම් ගන්න ගමන් වෘත්තීය සුසුකම් කරන ගමන් වගේම කැම්පස් යන්න බැරුවත් වෘත්තීය සුසුකම් කරලා යන්න පුළුවන්. ලංකාවේ ලෝකේ ඉහළ වැටුප් සහිත පුතා විවිධ කළමනාකරණ ශාස්ත්‍රයේ කොමර්ස් කරපු ළමයින්ට යන්න පුළුවන් රැකියා අවස්ථා ඉතාම බහුලයි. ඉතින් ඒවා ගොඩක් අය දන්නේ නැහැ. දැන් මම ඔයාලට නිකන් එහෙම සෙට් එකක් පෙන්නන්න ළමයි. ඔයාලා ඒව ගැන YouTube එකේ Google එකේ සර්ච් කරලා බලන්න. ඒකල තමන් කවුද වෙන්නේ කියලා ප්ලෑන් කරගන්න පොඩි කාලෙම. දැන් මට තිබ්බා පුතා එලල් කරන කාලේ ඉකෝන් ඩිග්‍රියක් කරන්න ඉකෝන් ලෙක්චරර් කෙනෙක් වෙන්න. මම ඒ ගැන උනන්දුවෙන් වැඩ කරා. ඒතර මම මේ පැත්තටම වැඩ කරා. ඒතර මම ටාගට් එකක් තිබ්බා. දැන් ඔයාලත් එහෙම බලන්න. මේ තියෙන පුතා අපිට කොමර්ස් කරලා කරන්න පුළුවන් ජොබ් කීපයක්. කොමර්ස් වලින් පසු යොමු හැකි රැකියා. එකක් තමයි පුතා මැනේජින් ඩිරෙක්ටර්. කළමනාකරණ අධ්‍යක්ෂක. ඊට පස්සේ පුතා ඩිරෙක්ටර් ඔෆ් ෆයිනෑන්ස්. ඊට පස්සේ පුතා එක්සිකියුටිව් ඩිරෙක්ටර්ස්, non executive directors, CEO, يعني chief executive officer කියන්නේ ඔය ඉලෝන් මස්ලා එහෙම ඉන්නේ කියන්නේ ප්‍රධාන නිලධාරී. CFO, chief financial officer, financial controller, general manager, head of finance, head of HR ඒ කියන්නේ මානව සම්පත් ප්‍රධානි, head of marketing අලවි ප්‍රධානි, head of sales අලවි ප්‍රධානි, accountant ඒ කියන්නේ ගණකාධිකාරිවරයෙක්. ඊට පස්සේ ඔඩිටර් ඉගෙන නිලධාරී, ෆයිනෑන්ෂල් ඇනලිසිස්ට්, ටැක්ස් කන්සල්ටන්ට් බදු උපදේශකලා, මැනේජ්මන්ට් කන්සල්ටන්ට් කළමනාකරණ උපදේශකලා, බිස්නස් ඇනලිටිස්ට් ව්‍යාපාර විශ්ලේෂකයෝ, එතකොට ෆයිනෑන්ෂල් ප්ලෑනර්, බැංකින් ඔෆිසර්, රිස්ක් ඇනලිසිස්ට්, රීටේල් මැනේජර්, සප්ලයි චේන් මැනේජර්, ඉන්වෙස්ට්මන්ට් ඇනලිස්ට්, ඉකොනොමිස්ට්, බිස්නස්මන් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න පුළුවන්, ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්, ලොජිස්ටික් මැනේජර්, ඉන්ෂුරන්ස් ඒජන්ට්, අන්ඩර්රයිටර්, ක්‍රෙඩිට් ඇනලිසිස්ට්. ඔය පුතා තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ පුතා ඔය කොමර්ස් කරලා යන්න පුළුවන් පුතා ප්‍රධාන ජොබ් කීපයක්. ළමයි ජීවිතේ ප්ලෑන් කරගන්න කොහෙටද යන්නේ කියලා එකට. දැන් ළමයින්ට කියන්නේ ගොඩාක් ළමයින්ට ජීවිතේ වරදින තැන තමයි පුතේ තමන් කවුද වෙන්නේ කියලා දන්නේ නැහැ. කොමර්ස් කරනවා විතරයි. තමන් ප්ලෑන් කරන්න. දැන් මට තිබ්බා පුතා ඉකොනොමික්ස් කියන ඩ්‍රීම් එකක්. ඒතර මට තිබ්බා පුතා අවසානයේ මම රැකියා ඉලක්කය මෙතන. ඒතර මම ඒකට පුතා ඒ ලෙවල් වලට මොනවද කරන්න ඕනේ, ඊට පස්සේ කරන්න ඕනේ වෘත්තීය සුසුකම් මොනවද, ඊළඟ පුතා අධ්‍යාපන සුසුකම් මොනවද හදාගන්න ඕනේ කියලා මම ප්ලෑන් එකේ දිව්වේ. ඒ වගේ පුතේ ඔයත් ඔයාගේ ජීවිතේ ඔයා කවුද වෙන්නේ කියලා මේ ජොබ් බලලා ජොබ් ගැන ඉන්ටරෙස්ට් එකෙන් තව හොයලා ප්ලෑන් කරගන්න. මම HR මැනේජර් කෙනෙක් වෙනවා කියලා ප්ලෑන් කරනවා නම් පුතා එතනට යන්න ඕන ටික හදාගන්න. එකක් තමයි වඩ පුළුවන් පුතා ඕන නම් ඒ සම්බන්ධ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් කරලා එතනට යන්න පුළුවන්. කැම්පස් යන්න බැරි වුණා. කැම්පස් ගියොත් ඕන නම් ඒ සම්බන්ධ මානව සම්පත් කළමනාකරණය පිළිබඳව ඩිග්‍රී කරන ගමන් අර ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් කරගෙන එතනට යන්න පුළුවන්. ඔයා මාකටිං මැනේජර් කෙනෙක් වෙන්න නම් ආසාව තියෙන්නේ කවදා හරි. ඔයාලට තේරෙනවා එහෙනම් මම කරන්න ඕන අලෙවි කළමනාකරණය පිළිබඳ උපාධියක්. ඒ වගේම අලෙවි කළමනාකරණය සම්බන්ධව මම වෘත්තීය සුසුකම් මේ ආයතන වලින් කරගන්න ඕනේ කියලා කරගෙන යන්න පුළුවන් ප්ලෑන් එකනේ. හැබැයි ගොඩක් ළමයි පුතා හැම මගුලම කරන ඕන එකයි එපා එකයි හැම එකම. තමන්ගේ වෘත්තීය ප්ලෑන් කරන්න පුතා ඊට අදාළ වෘත්තීය සහ අධ්‍යාපන සුසුකම් ටික හදාගන්න. එහෙම වුණොත් තමයි යන්න පුළුවන් ඉන්නේ. හැම එකෙම පොඩ කරා කියලා යන්න හැකියාව නැහැ. අද ලෝකේ පුතා එක වෘත්තියක් ටාගට් කරලා වැඩ කරන එක තමයි හොඳම දේ. ඒකට දාලා අධ්‍යාපන සහ වෘත්තීය සුසුකම් ටික හදාගන්න. ඒකට අනිවාර්යයෙන් පුතා ජීවිතේ සාර්ථක වෙන එක සුවර්. ඔයාලා හොඳට බලන්න පුතා කොමර්ස් කරලා තාමත් ගෙවල් වල ඉන්නවා නම් එයාලා මේවා දන්නේ නැහැ. ගොඩක් අය මෙහෙම සුසුකම් තියෙනවා කියලාවත් දන්නේ නැහැ ළමයි. මෙහෙම ප්ලෑන් කරලා යන්න ඕනේ කියලාවත් දන්නේ නැහැ. මෙහෙම ජොබ් තියෙනවා කියලාවත් දන්නේ නැහැ පුතා. ඒතර එයාලට ජීවිතේ ප්ලෑන් කරගන්න බෑ. අපි ජීවිතේ අද වැටෙන්නේ පුතා ප්ලෑන් එකක් නැතුව වැඩ කරපුවාම. නිසා ප්ලෑන් එකකට පුතා වැඩ කරන්න. ඒතර ජීවිතේ ගොඩාක් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ළමයි මම විශ්වාස කරනවා ඔයාලට ටික වෙලාවක් යන්න ඇති, වැඩි කාලයක් යන්න ඇති. නමුත් මේක රත්තරන් අදහස් ටිකක් තිබුණා. ඒ ටික ඔයා ප්‍රයෝජනෙට ගන්න. මං හිතනවා පුතා මම මේ රටේ මිනිස්සුන්ගෙන් බදු සල්ලි වලින් ඉගෙන ගත්ත මිනිස්සෙක්. ඒකට සමාජීය වටිනාකමක් දෙන්න මට පුළුවන් වුණා කියලා හිතනවා. මේ අදහස දැනුම සමාජගත කරලා මම ඔයාලට කියන දේ තමයි මේක ඔයාලගේ කොමර්ස් කරන වෙන යාළුවන්ටත් දෙන්න පුතා. මේක ෂෙයා කරන්න. මේක මාර වටිනවා පුතේ. ගොඩක් දේවල් දැනගන්න. ඉතින් ළමයි මම අවසානයේ ඔයාලට කියනවා පුතා
මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් හරිද මේ තියෙන මයි පර්සනල් නම්බර් එක ඔයාලා ඩබල් AD කරනවා නම් ඕලෙවල් ඉවර වෙලා තේලලු ඉවරලා බැංකින් එහෙම කරනවා වෙන්න පුළුවන් ඊළඟ ඉකෝන් ක්ලාස් එකක් හොයනවා වෙන්න පුළුවන් ඒ වගේම මොනවා හරි වෙන පර්සනල් ප්‍රශ්නයක් ඒ කියන්නේ කොමර්ස් සම්බන්ධයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ තියෙන මගේ නම්බර් එක මේකට පුතා WhatsApp වලින් පුතා මැසේජ් එකක් දාලා තියලා සමහරවිට මම අර ලෙක්චර්ස් කරනවා ඒවත් එක බිසි වෙනවා ඒ නිසා ෆෝන් නෝමල් කෝල් ආන්සර් වෙන්නේ නැහැ WhatsApp එකට මැසේජ් එකක් හරි දාලා තියන්න මේ නම්බරේට මොනවා හරි අහලා මට පුළුවන් ප්‍රමාණයෙන් පුතා මම දන්න දැනුමින් උත්තර දෙන්න. දැන් අදාළ අංශ හරි සම්බන්ධ කරලා දෙන්න. මේ තියෙන මගේ නම්බර එක 071 466යි 9045. හරි. ඉතින් ළමයි ඔන්න ඔච්චරයි ඔයාලට කියන්න ඕනේ. ඉතින් පුතේ මම ඔයාලට කියන දේ තමයි දැනගන්න හරි පාරේ යන්න ජීවිතේ දිනන්න. ඉතින් ළමයි ඔයාලට good luck. දවසක ලොකු මිනිස්සු වෙලා අපි හම්බෙමු ළමයි වාණිජ රාජධානියක.